ශ්‍රී ලංකන්ස්ලට තියෙන ප්‍රශ්න ගැන අපි ඉකට කතාරන් එනකොට මේක හැරුණා බිස්නස් පැත්තට මේ හීතල මැද්දෙම අද උණුසුම් වෙන බෝම්බයක් එක පාට පත් වුණා. ඔන්න ඔබතම අද වැඩේ අද අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් ආයිබෝවන් හැට පස්සනි එපිසෝඩ් එකින් හත්තනි කාන්තා නියෝජනයත් එක්ක අද පැවිල තියෙනවා සුපුරුල් පාදි සුපුරුදු බ්‍රහස්පතින්දා හුරු පුරුල් ඩබල ටියන්ටරුත් ඉති සෙල්ලන්න 65ක් කල්ලා මේ හතක්ම කාන්තා නියෝජන කියන්නේනේ සෙල්ලන්න ඩපි ලංකායි පාලිමටක ට්‍රයි කරන මචන් ප්‍රසන්ටේජ් වැඩි කරගෙනන්න අපි පොඩ්කාස්ගේ ට්‍රයි කරන ප්‍රසන්ටේජ් ගොඩක් කඩිකරගෙන වැඩි කරගෙන යන්න ඒකත් එක්කම මේ මෙහෙත් ඒ වගේම හා සමාන ප්‍රවෘතියක් තිබ්බා මගෙනම් වැඩි පටන් ගන්නද පොඩ්ඩක් අපේ නිවස්ටිකෙම පටන් ගව මොකද විනාඩියක් පරක් වෙලාවේ දිනේශ් ඔයා කාන්තා නියෝජනය ගැන මතක් කරපු හින්දා මේ අපේ අලුත් අගමැතිතුමාගේ කැබිනට් එක ඇන්ඩි බර්ම්හැම් තමගේ කැබිනට් එක ප්‍රකාශයට පත් කරලා තිබ්බා යත් එක්කම සම්පූර්ණ අමාත්‍යවරු 23යි ඒ 23න් 12ක් කාන්තා නියෝජනයන් ඉතුරු 11 තමයි පිරිමි පාර්ශව නියෝජනය කරන මේක UK ඉතිහාසයේ පළවෙනි වතාවට වෙච්ච දෙයක් විදිහට තමයි සලකන්නේ කැබිනට් එකේ බහුතරය කාන්තා නියෝජනයන් තමයි මේ පාර තියෙන්නේ. ඉතින් අපේ අවධානය සුපුරුදු පරිදි යොමු වෙන්නේ ස්වදේශ කටයුතු ලේකම් එහෙම නැත්නම් හෝම් සෙක්‍රටරි. ඉතින් ශබානා මහමුත්ම තමයි එයාගේ තනතුරේ වෙනසක් නැහැ. එයා ඒ ආකාරයෙන්ම තමන්ගේ තනතුරේ කටයුතු කරගෙන යනවා. ඒත් එක්කම මේ අලුත් අගමැතිතුමා පත් වුණාට පස්සේ තීරණ කිහිපයක් අරගෙන තියෙනවා. පළවෙනි එක තමයි ඉලෙක්ට්‍රිසිටි බිල් එකෙන් VAT එක අයින් කරන්න කියන එක. ඒත් එක්කම out of London බසස් වල ඒ කියන්නේ බස් වල ෆෙයා එක පවුන් 2ක් දක්වා අඩු කරන්න. ඒක ඇත්තටම පවුන් 2ක් තිබුණේ පහුගිය ආණ්ඩුවේ. ඒ කියන්නේ මේ කලින් අගමැතිවරයා යටතේම තමයි ඒක පවුන් 3ක් බවට පත් වෙලා තිබ්බේ. නැවතත් ඒක පවුන් 2ක් කරනවා කියලා එයා ප්‍රකාශයට පත් කරලා තිබ්බා. ඒත් එකම අද මම දැක්කා පබ් මියුසිකල් ෂෝ වගේ අර විනෝදාස්වාදය සඳහා වෙන් වෙච්ච ඉවෙන්ට්ස් වල VAT රේට් එක 120කින් අඩු කරනවා කියලා. ඉතින් අඩු කරගෙන යනවා. ඉතින් මේවා කවර් කරගන්නේ කොහොමද? ඒ සහ සම්බන්ධව ඉතින් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. තාම මම ඒකට අලුතෙන් නිවුස් දැක්කේ නෑ. මොකද ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණා මේ අපේ තියෙනවනේ බදු නිදහස් සීමාවක් අපි සැලරි එකක් ගන්නකොට 12570ක් අවුරුද්දකට. ඉතින් ඕකේ වෙනසක් වෙයි කියලා, කියන්නේ ඕක වැඩි කරයි කියලා, ටැක්ස් රිලීස් amount එක වැඩි කරයි කියලා. හැබැයි ඒ ගැන තාම මොකුත් හරිය අදහසක් ප්‍රකාශයට පත් කළා නෑ. ගොඩක් දුරට ඒක 2031 වෙනකන්ම ෆික්ස් කළා තමයි කියර් ස්ටාර්මර් අගමැතිවරයා යටතේ ඒක ඉස්සරහට ආවේ. ඉතින් ඒකම කන්ටිනියු වෙයි කියලා අදහසක් තියෙනවා. ඔන්න හොමයි දිනේශ්. ඉතින් UK පැත්තේ අලුත්ම දේවල් හැටියට ගන්න තියෙන්නේ තාමත් ඉතින් ගිය සවුන්දා දිවුරුන් දීලා වැඩබාර අරගෙන ඉතින් අලුත් කැබිනට් එක වැඩ කරගෙන යන ගමන් ලබන සතිය වෙනකොට මීට වඩා ලොකු දේවල් ටිකක් තියෙයි අපිට කතා කරන්න. මං හිතන්නේ ලබන සතිය ඊළඟ සතිය වගේ වෙනකොට ලංකාව පැත්තට ගියොත් එහෙම මේ ලංකාවේ අයවැය හදන්න පහුගිය සතිය පුරාවටම ජනාධිපතිවරයා විවිධ අංශත් එක්ක සාකච්ඡාවල නිරත වුණා. ඒකේ දැන් පහුගිය සතිය ගත්තොත් කතා කරපු අමාත්‍යාංශ හැටියට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එක දවසක් තිබ්බා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ඊළඟට දීවර හා ජල සම්පත්, ඊළඟට පරිසර කටයුතු, ඊළඟට තරුණ කටයුතු හා ක්‍රීඩා. ඉතින් ඔය තරුණ කටයුතු හා ක්‍රීඩා කියන දේ පහුගිය කාලේ පහුගිය සතිය සහ දවස් කිහිපය තුලේ කතා බහට ලක් වුණා හිටපු මල්ල ක්‍රීඩකයෙක්ගේ සිදුවීමක් හා සම්බන්ධයෙන්. අපි ඒ සම්බන්ධයෙන් දැනට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒ සම්බන්ධයෙන් ඒ ක්‍රීඩකයාගේ පැත්තෙනුත් ඒත් එක්කම තියෙන්නේ ඒකට අපිට ඔපිනියන් මුකුත් දෙන්න බෑ. ඇමතිවරයාගේ පැත්තෙනුත් ප්‍රකාශයට පත් කරලා තිබුණා. එක එක කට්ටිය YouTube channel හදාගෙන තමන්ගේ views වැඩි කරගන්න කියන කතාව වලින් අපිට අදාළත්වයක් නැහැ. වෙන දේ හරියට බලන්න පුළුවන්. ඒ කියන්නේ වාචික ඇමති කෙනෙක් එකඟ වෙලා තියෙන දෙයක් ප්‍රතික්ෂේප කිරීමක් තියෙන්නේ. දන්නේ නැහැ ඒව ඉස්සරහට කොහොම වෙයිද කියලා. කොහොම වෙතත් ඔන්න ඔය වගේ තත්ත්වයක් එක්ක තියෙනවා. මේ කාලයක් මචන් ඩිසිෂන්ස් කාලයක් මචන් ටෝක් ඉෂුව කරා අර ඡන්ද පදනම හරි නැත්තම් අර ඒ වෙලාවේ ගැලරියට හරියට දේවල් කියන්න. හැබැයි මං හිතන්නේ මේ ආණ්ඩුව එකපාරට දෙයක් එළියට කියයි කියලා. හේතුව මේ අර ප්‍රතිපත්ති මත සහ ඩේටා මතනේ මේගොල්ලෝ මේගොල්ලන්ගා ඒ වගේ සල්ලියක් වේදම් කරන්න
ඒනවද නැද්ද කියන එක ගැන මචං එක ක්‍රීඩකෙක් වෙනුවෙන් කියන්නේ ඒකට දෙන ඔව්. වටිනාකම මොකක්ද කියන එක තමයි ඇසස් කරලා නැහැ සමහර ඉස්සරහට ඕක වෙනස් වෙන්න පුළුවන් අපි දන්නේ හ්ම්. නැහැ ඒ ගැන කතා කරන්න දැන් වඩා දන්නේ හොඳ ඉතින්. කතා නොකර ඉන්න එක ඔව්. ඉතින් එන්න එහෙම ඒ අමාත්‍යංශ කිහිපයක අයවැය යෝජනා හා ඉදිරි වැඩපිළිවෙල ගැන සාකච්ඡා තිබ්බා 27 26 අයවැය මොන විදිහටද ප්ලෑන් කරන්න ඕන කියලා 27 අවුරුද්ද සඳහා බලපාන. ඒත් එක්කම මේ ඉකොනොමිකල් පැත්ත ගත්තොත් දිනේෂ් ලංකාවේ වැදගත් සන්ධස්ථානයක්. අපේ රටේ ලුණු ප්‍රශ්නයක් තිබුණ හැම කාලෙන් කාලෙටම මතුවෙන ඒත් එක්කම ඒක පහුගිය කාලේ ටිකක් දරුණුවට ආවා. රට වටේම තිබිලත් ලුණු නිෂ්පාදනය ප්‍රමාණවත් තරම් තිබෙන්නේ නැහැ ලංකාවේ. ඒකට විසඳුමක් හැටියට අලිමංකඩ ලුණු ලේවාය වැඩ ආරම්භ කරලා මෙට්‍රික් ටොන් 20000ක ලුණු නිෂ්පාදනයක් ලංකාවේ වෙළඳපොළට එකතු කරන්න අලිමංකඩ කියන බ්‍රෑන්ඩ් එකෙන්ම දැන් මාකට් එකේ තියෙනවා. ඒක ඉතින් අපිට සතුරුදායක ආරංචියක් රටක් හැටියට ඉස්සරහට තියපු අඩියක්. ඒත් එක්කම තව කුරංචන් තිව් කියන ලේවායත් සංවර්ධනය කරලා අලිමංකඩ හා සමගාමීවම ප්‍රොඩක්ෂන් එක පටන් ගන්න තමයි ඒගොල්ලෝ ප්ලෑන් කරලා තියෙන්නේ. ඒත් එක්කම ඒ වගේම තව එක දෙයක් දිනේෂ් අවුරුදු 14ක් පුරාවටම අක්‍රියව පැවතුනා කටුබැද්දේ තියෙනවා මේ දැව තාක්ෂණ උසස් අධ්‍යාපන කියලා ආයතනයක් වෘත්ති අධ්‍යාපන ආයතනයක්. ඒක අවුරුදු 14කට පස්සේ පළවෙනි බැච් එක ඒකේ NVQ level 4 complete කරලා එළියට ආවා පහුගිය සතියේ. ඉතින් ඒක හොඳ දෙයක්. මොකද ලංකාව ගත්තොත් එහෙම කර්මාන්ත විශාල ප්‍රමාණයකට ඒහා සම්බන්ධ වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන ආයතන තිබුණා. ඒත් එක්කම ඒවා පාලනය කරන ආයතන තිබුණා. වීජල විමණ්ඩල තිබුණා. ඊළඟට ඔය දැව සංස්ථා දැන් මේක ගත්තොත් දැව තාක්ෂණ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පිගන් සංස්ථාව ඒ වගේ නොයෙක් කර්මාන්ත තිබුණා. ඒ වගේ මේ කර්මාන්ත හා සම්බන්ධ වෘත්තීය අධ්‍යාපන ලබා දෙන ආයතන තිබුණා. ඒවා වැහි ගිහිල්ලා තිබුණේ දේශපාලන හේතු කරුණු කාරණා මත. හැබැයි දැන් ඒවා පණ ගහලා ටිකක් උඩට එනවා කියන ආරංචිය තමයි ඔය කරන්න තියෙන්නේ. ඒත් එක්කම ඊළඟට තමයි අපි ප්‍රවාහන ශාස්ත්‍රයේ ලොකු දියුණුවක් රට ඇතුලේ බලාපොරොත්තු වෙනවා. මොකද ලන්ඩන් වල රතු බස් එකක් දකිද්දී අපිට මතක් වෙන දේ තමයි අපේ රටෙත් මේ වගේ දෙයක් වුණා නම් කොච්චර හොඳයිද කියලා. ඒ දේ පළවෙනි පියවර මෙට්‍රෝ බස් ලංකාවට ඇවිල්ලා තියෙනවා. දෙවෙනි පියවර හැටියට මේ මාසේ 28 වෙනිදා තවත් බස් 104ක් ලෝ ෆ්ලෝ බස් 104ක් ලංකාවට එන්න නියමිතයි. දැන් අද චීනෙන් ඒවා පිටත් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය නිවුස් ටිකක් 600ක් වයි ගන්න මට එක්ක බස් 104ක් දිනේෂ් ලෝ ෆ්ලෝ බස් ඊළඟ පතර AC බස් 600ක් CTB එකට ගෙන්නනවා දුර සේවා දුවන්න. ඉතින් හොඳයි. පුද්ගලික අංශයත් ඒ හා සම්බන්ධව කරට කර යමින් මම දැක්කා නිකිත ග්‍රේරු NCG Express ඒ වගේ ඒ කට්ටියත් තමන්ගේ දැන් අර ලේලන්ඩ් බස් වලින් අයින් වෙලා ඉතින් මිනිස්සුන්ට quality of life ඇති කරන්න නේද? ඉතින් ඒක පුද්ගලික අංශය සහ රාජ්‍ය අංශය හොඳ තරඟකාරී වටපිටාවක යන්න ඕන කියන තැන තමයි අපිත් ඉන්නේ. ඒකට ඉතින් රාජ්‍යංශයත් හොඳට සූදානම් වෙන මට්ටමක් තමයි දකින්න තියෙන්නේ අද වෙනකොට. අද වෙනකොට. රයිට්. ඔව්. තව මොනවද නිවුස් තියෙන්නේ? ඔය ටික තමයි දිනේෂ් මම සූදානම් කරගත්තේ. අද මේ නිවුස් පොඩ්ඩක් අඩු වුණෙත් මේ අද ටොපික් එකත් සෑහෙන නිවුස් පවන ටොපික් එකක්. ඒකට හේතුව තමයි හැමෝටම ඉතින් මේ UK ආවට පස්සේ දැනෙන ප්‍රශ්න තියෙනවානේ. ඒ දැනෙන ප්‍රශ්න අතරේ වැදගත්ම වඩාත් ටිකක් බරපතල ගණේ ප්‍රශ්නයක් තමයි ස්ටුඩන්ට් කෙනෙක් ආවනම් ස්ටඩීස් වලින් පස්සේ කොහොමද මේ රටේ සෙටල් වෙන්නේ. ඉතින් ඔය ටොපික් එක අපි මේ පහුගිය එපිසෝඩ් කිහිපයක් පුරාවට කතා කරලා හැබැයි කතා නොකරපු කොටසක් තියෙනවා. නේද? අනිවාර්යයෙන්. දැන් මචං මේ දැන් UK හෝම් ඔෆිස් එකේ තියෙන මේ ඩේටාත් එක්ක බලද්දී මට හරියට නම්බරයක් කියන්න බෑ මචං. මම නිකන් ඇවරේජ් කියන්න සාමාන්‍යයෙන් අවුරුද්දකට ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මේ ජාත්‍යන්තර සිසුන් එනවා මචං. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා UK වලට එනවා ග්‍රැජුවේට් වෙන ග්‍රැජුවේට් වීසා එක අරගන්න. හැබැයි මේ අයගෙන් ස්කිල්ඩ් එකකට ටියර් 2 වීසා එකකට සාර්ථකව මාරු වෙන්න පුළුවන් එන්නේ ඉතාම සීමිත ප්‍රතිශතයකට විතරයි. ඊට පස්සේ ඒ මදිවට මේ 2024 අප්‍රේල් වල ඉඳලා මේ ආපු අලුත්ම නීති ඒවත් එක්කත් ප්‍රශ්න එනවා. දැන් මේ අවුරුද්දෙත් ඇවිල්ලා තියෙන එක ඒවත් එක්ක පොඩ්ඩක් අර සැලරි ට්‍රෙෂෝල්ඩ් එකත් පොඩ්ඩක් 38700 වෙනකන් වැඩි වෙච්ච එකනොත් සෑහෙන්න මේ තරංගයක් අපිට පේන්න නොපෙනෙන්න වගේ එකක් තියෙනවා. ඒ ගැන කතා කරන්න තමයි. ඒ කියන්නේ මේ ග්‍රැජුවේට් වීසා එකක් ග්‍රැජුවේෂන් එකෙන් පස්සේ අපි මොකක්ද ඊළඟට කරන්න කියන එක ගැන සැලසුම් කරන අයට තමයි මේ පොඩ්කාස්ට් එක අපි වෙන් කරලා තියෙන්නේ. එහෙනම් අපි ඒ ගැන කතා කරන්න වැඩි අටුවා ටීකා ටිප්පණි අපේ බයිලා
ඕනේ නෑ. අපි ටොපික් එකට යමු. ඔහොමම ඉන්න තව විනාඩියකින් අපි හම්බෙමු. The UK is calling. Are you ready? One decision can change your future. United Kingdom, we're here to help you move forward with confidence. Prestige Legal Solutions. Your UK journey starts here. Call us now. අයිබෝවන්. අයිබෝන් 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 වර්ෂා. වර්ෂා. අයිබෝන් දිනේශ් අයිබෝන් තනුජය. හත්වෙනි නියෝජනය. 7 වෙනි කාන්තා නියෝජනය. හස්තන කාන්තා නියෝජනය සතුටුයි මේ කැන පිරිමි වගේම අර කාන්තා පාර්ශයරුත් මේ වැඩේට මේ යුකේවල ශ්‍රී ලංකන් කමිනිිට එක ඇතුළ මචන් අර ස්ටේටස් එක හරි එකත් එක්ක ගැටි ගැට ඉන්න එක ගැන සතුරුයි සහ මහිතන මේ 23 බැජ්ජකන යුකේවලට ඔව්. 23 දායි තරයි ප්‍රශ්න වැරදිනම් කමක් නෑ මේ ඒගැන ආඩම්බරයි අපිට අපේ බැච්චක කටේ අපිට හෙඩිමිටි හම්බ වෙනවා වැඩක් කරදදි හම්බ වෙනවා පොඩ්කාස්ට ඒකෙති හම්බේෙන අපි දේවර්ශය කරගන්නවා දන්නඇති දේවල් පියහගන්නවා ඉතින් කෝමකෝම අරිකොම තම අද අපේ ගමන අරගෙන යන්නේ අපි මේනොට අපේ ගමන යන්නේ ඉතිං අඩ පොඩ්කාස්ට කර සෙට්ටුනා තනු මොකද හිතෙන්නේ මේ අඩ පොඩ්කාස්ට එකට අපි කතා කරන්න එන ටොපික් ගැන ඔව් දිනේෂ් මේක ගොඩක් වෙලාවට මේ දැන් මමත් ප්‍රායෝගිකව ගොඩක් දෙනෙකුට කියන්නේ කතා කරලා ඇහුවාම අපිට ආන්සර් කරන්න වෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි මාස්ටර් එකකට ආවත් තමන්ගේ බැචලර් එකකට ආවත් ඉතින් මෙතනින් පස්සේ කොහොමද තමන්ගේ පාත් එක හදාගන්නේ? ඉතින් කොහොමද තමන් UK ඇතුලේ සර්වයිව් වෙන්නේ? ඕකනේ ප්‍රශ්නේ. වර්ෂයටත් ওই ප්‍රශ්නේ තමයි වැඩියෙන් වෙන ප්‍රශ්නේ. රයිට්. ඉතින් ඔන්න ඕක හින්දම තමයි අපි යම්තාක් දුරකට ඕක ගැන කතා කරා. හැබැයි කතා කරලා අපිට මේ වර්ෂත් තියෙනවා ඒ පොඩ්කාස්ට් වලින් අඳුරගන්න බැරි වෙච්ච, පැහැදිලි කරගන්න බැරි වෙච්ච සමහර පැතිකඩ කිහිපයක්. ඉතින් අද ඔයාට එන්න කිව්වේ අන්නේ පැතිකඩ ටික, අන්නේ අපිට ලියා ගන්න බැරි වෙච්ච ප්‍රශ්න ටික निराකරණය කරගන්න. ඒ කියන්නේ මේ ඔව් ඒ කියන්නේ හරියටම වෙන් කරලා ඒ ගැන කතා කරන්න. ඉතින් ගත්තොත් එහෙම අපි පොඩ්කාස්ට් එකේ තියෙන ඕනම කෙනකින් අහන පළවෙනි ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ කතා කරන්නේ පොඩක් සීරියස් ටොපික් එකක්. මේක සාමාන්‍යයට කතා කරන්න බෑ. ඒ ගැන කතා කරන්න බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. අපි අඳුරගමු ඔයා වර්ෂාඩි සිල්වා කියන්නේ කවුද? මොකක්ද යාගේ බෑග්ග්‍රවුන්ඩ් එක මේ ටොපික් එක ගැන කතා කරන්න ඔයාට ඇත්තටම තියෙන සුදුසුකම් මොකක්ද කියලා. හරි මෙහෙමයි දිනේශ් මම මගේ උසස් පෙළ හදාරලා ඉවර වෙලා මම මගේ පළවෙනි උපාධිය ගන්න කැලණිය විශ්වවිද්‍යාලයෙන් මගේ ඩිග්‍රී එක ගත්තොත් ටැසල් ඉංග්ලිෂ් ටීචින් ඩිග්‍රී එකක් මට තියෙන්නේ ඊට පස්සේ මම ඒකම KDU එකේ කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකේ මගේ සෙකන්ඩ් බැචලර්ස් එක කරනවා LLB මගේ ඩිග්‍රීස් දෙකම මම ඉවර වුණාට පස්සේ මම UK වලට මූව් වෙනවා ඊට පස්සේ මම UK වල මගේ මාස්ටර්ස් කරනවා මාස්ටර්ස් ඉන් ලෝ එක මම කරන්නේ BPP යුනිවර්සිටි එකේ ලන්ඩන් වල ඒ කරන අතරතුර මම එක්ස්පීරියන්ස් ගන්නවා සොලිසිටර් ෆර්ම් එකක සහ ඉමිග්‍රේෂන් ඇඩ්වයිසිං ෆර්ම් එකක මම අවුරුදු 2මාරකට ආසන්න කාලයක් වැඩ කරනවා ඒ වැඩ කරන ඒ එක්ස්පීරියන්ස් එකේදී තමයි මම දැනගන්නවා UK වල ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් වෙන්න මොනවද තියෙන රික්වයර්මන්ට්ස් කියලා. සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට ඉමිග්‍රේෂන් කියන ටොපික් එක UK වල කතා කරන්න බෑ ඇත්තටම. මොකද ඒක ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක්. එහෙම කරනවා නම්. එතකොට මම එතනදී දැනගන්නවා මොනවද කරන්න ඕනේ මොනවද මේකට තියෙන්න ඕනේ රික්වයර්මන්ට්ස් ඊට පස්සේ ඒ අනුව බලලා මම මගේ ඉමිග්‍රේෂන් ඇඩ්වයිසිං ඔතොරිටි එකේ රෙජිස්ටර් වෙලා ඒක එක්සෑම් කරලා ඒක එක්ස්පීරියන්ස් පෙන්නලා මම UK වල ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් වෙනවා. ඒ අතරතුර මම මගේම කම්පැනි එක රෙජිස්ටර් කරනවා Prestige Legal Solutions කියලා. දැනට මම UK වල ඉමිග්‍රේෂන් බැරිස්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා BPP යුනිවර්සිටි මැන්චෙස්ටර් එකේ. දැනට අධ්‍යාපනය ලැබමින් ඉන්නවා. ඒ තමයි මං ගැන කිව්වොත් විස්තර.
එතකොට මගේ කම්පනි එක ගත්තොත් අපි ඉමිග්‍රේෂන් ඇඩ්වයිසිං ඔතොරිටි එකේ UK වල රෙජිස්ටර්ඩ්. අපිට level 3 තියෙනවා. level 3 කියන්නේ සොලිසිටර් කෙනෙක්ට සමානව සියලුම ඉමිග්‍රේෂන් ඇඩ්වයිසිං කටයුතු අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ සිම්පල් ඇප්ලිකේෂන් එකක් හදන එකේ ඉඳන් උසාවියේදී ඔයාව නියෝජනය කරන එක දක්වා ප්‍රෙස්ටිජ් ලීගල් සොලියුෂන්ස් එකට කරන්න පුළුවන්. ඒක තමයි මගේ කම්පනි එක ගැන කිව්වොත් අපේ දේවල්. රයිට්. ඒ තව අපි තව දිනේෂ් දේවල් ටිකක් අපි ඒ ඔව් අතරතුර මේ අපි තව දේවල් ටිකක් දකිනවා මේ ඔයාගේ මේ ඔයාගේ පොඩි කන්ටෙන්ට්ස් එකක් ඔයා යනවා දේවල් මිනිස්සුන්ට කියලා දෙන පොඩි මේ සමහර අය හංගගෙන ඉන්න දේවල් ටිකක් ඔයා කියලා දෙන්න try කරනවා අපි ඒකත් අගය කරනවා. ඔව් තනු මොකක් හරි කියන්න ගියා. ඔව් ඇහැ ගැටෙන වැඩ ටිකක් කරගෙන යනවා සෝෂල් මීඩියා වලනේ. ඔව් මේ දවස්වල කරගෙන යනවා. නියමයි. right. කොහොමරි මේ රයිට් අපි ඊළඟ වැඩේ ඔයා වඳුරගත්ත ඔයා කවුද කියලා සාමාන්‍යයෙන් අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට මේ ප්‍රෝග්‍රෑම් එක මේ යාළුවෝ කීප දෙනෙක් අතර ප්‍රෝග්‍රෑම් වෙන ප්‍රෝග්‍රෑම් එකක්. ඒකින්ද අපි හැමදාම කරනවා මේ ටී එකකින් චියර් කරනවා. UK ඉන්න ශ්‍රී ලංකන්ස්ලා වෙනුවෙන් ශ්‍රී ලංකන්ස්ලාගේ අභිවෘද්ධිය වෙනුවෙන් එහෙනම් අපි ටොස් කරන්න යන්නේ. චියර්ස්. Cheers. අපිට මොකද මේ තේ එකෙන් චියර් කරන්න වෙලා තියෙන්නේ වෙන දේවල් වලින් චියර් කරන්න බැරි හින්දා. හරි දිනේෂ් චිල් එකම ඔව් රයිට් හරි වර්ෂා මෙහෙමයි අපි සාකච්ඡා පටන් ගමු එක කෙරෝලකින්ම මොකද මේ දැන් අපිට එන ප්‍රශ්නත් එක්ක මට සහ දිනේෂ්ට එන ගැටලුත් එක්ක ඔයාටත් එන ගැටලු ප්‍රමාණයක් තියෙනවා අපි ඔක්කොමත් එක්ක අද මේ වැඩේ ඉස්සරහට අරගෙන යමු ඒ ප්‍රශ්න ටිකත් අපිට මගහැරෙන මොනවා හරි දෙයක් තිබ්බොත් ඔයාට ආපු ප්‍රශ්න වලින් ඔයාටත් ඒවට ආන්සර් කරන්න පුළුවන්. හරි. ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නේ තමයි අපි අර මුලින් කතා කරපු දේ ග්‍රැජුවේට් වීසා එකෙන් පස්සේ. ඒ කියන්නේ PSW කාලේ ඇතුළත කොහොමද අපි අපේ ඉස්සරහා ප්ලෑන් එක හදාගන්න ඕනේ. UK ඇතුලේ සෙටල් වෙනවා නම් අපි ඒ සෙටල්මන්ට් එක කොහොමද ප්ලෑන් කරගන්න ඕන මොනවද ඒවට තියෙන ඔප්ෂන්ස්. හරි. මෙහෙමයි ඔප්ෂන්ස් ගැන කතා කළොත් මුලින්ම දැන් ස්ටුඩන්ට් වීසා එකකින් UK වලට ඇවිල්ලා අපිට ග්‍රැජුවේට් වීසා එක දැනට තියෙන නීති අනුව අවුරුදු 2ක් හම්බ වෙනවා. හැබැයි මේ අවුරුද්දේ ඩිසෙම්බර් වලින් පස්සේ ඒක අවුරුදු 1මාරක් දක්වා කෙටි වෙනවා. එතකොට මම කෙනෙක්ට දෙන ඇඩ්වයිස් එක තමයි ඔයා ග්‍රැජුවේට් වීසා එකේ අන්තිම මාස 6ත් ඇත්තටම මදි ඔයාගේ ඊළඟ ඔප්ෂන් එක මොකක්ද කියලා හිතන්න. ඔයා ග්‍රැජුවේට් වීසා එක ගත්ත දවසින් ඉඳන් ඔයා ඩිසයිඩ් කරන්න ඕන ඔයා රටේ මේ UK වල සෙටල් වෙනවා නම් මොනවාද ඔයාගේ ඔප්ෂන්ස් ඔයා ඒක එක්ස්ප්ලෝර් කරන්න ඕන. එතකොට ඒ ඔප්ෂන්ස් මේන්ලි අපි කතා කළොත් හැමෝම දන්න රූට් එක තමයි ස්කිල්ඩ් වර්කර් වීසා ඔප්ෂන් එක. එතකොට ඒකට යන්න ඇත්තටම කම්පිටිටිව් ජොබ් මාකට් එකක් UK වල තියෙන්නේ. එතකොට ඒක අමාරුයි හැබැයි බැරි නෑ. අමාරුයි බට් බැරි නෑ. එතකොට ඒක තමයි ගොඩක් අය දන්න ඔප්ෂන් එක. ඊට අමතරව self sponsorship කියලා රූට් එකක් තියෙනවා. අපි ඒ ගැන පස්සේ වැඩිදුර කතා කරමු. ඔය දෙකෙන් අමතරව ගියොත් අපිට තියෙනවා global talent visa කියලා කැටගරි එකක්. මේක ගොඩක් අය අතර common නැහැ. එතකොට මේ global talent visa එකේදී ඔයාට apply කරන්න පුළුවන් වෙන්නේ ඔයා leader කෙනෙක් හෝ potential leader කෙනෙක්. ඒ කියනවා අනාගතයේදී ඔයාට නායකයෙක් වෙන්න පුළුවන් කියලා පෙන්වන්න ඔයාගේ background එකක් තියෙනවා නම් මේ අවස්ථා දෙකේදී තමයි ඔයාට global talent visa එක දාන්න පුළුවන්. එතකොට මේ global talent එකේදී ඔයා ඒක හැමෝටම eligible වෙන්න අමාරුයි ටිකක්. මොකද ඒකට ඔයාට prestigious prize එකක් win කරලා තියෙනවා නම් ඔයාට endorsement එකක් නැතුව වුණත් ඔයාට මේ visa එක direct apply කරලා ගන්න පුළුවන්. එතකොට මේ visa එක ගැන කතා කළොත් මේකේ ප්‍රධානම දේ තමයි අවුරුදු 3න් පස්සේ ඔයාට ILR වලට යන්න පුළුවන්. කියන්නේ ඔයාට අවුරුදු 3න් පස්සේ permanent residency එකට apply කරන්න පුළුවන්. එතකොට මේක කැටගරි 3ක් යටතේ කතා වෙනවා. ෆස්ට් එක තමයි academia or research. ඒ කියනවා research based. ඒ කියනවා ඔයාට research කරලා background එකක් තියෙනවා නම් ඔයාට ගොඩක් අය masters PhD එතකොට research basis එකකින් කරලා තියෙනවා නම්. එහෙම නැත්නම් arts and culture. එහෙම නැත්නම් digital technology. මේ කැටගරි 3න් තමයි mainly යන්නේ. එතකොට ඔයාගේ background එක මේ කැටගරි 3න් එකකට යනවා නම් සහ ඔයාට potential එකක් තියෙනවා නම් මේකට යන්න කියලා මම recommend කරනවා. මොකද මේක ලේසි නෑ, අමාරුයි. හැබැයි
ඔයාට ඔයාගේ qualifications අනුව බලලා ඔයාට මේකට යන්න පුළුවන්. මොකද මේකෙතනදී ඔයා පෙන්වන්න ඕනේ ඔයා leader කෙනෙක් or potential leader කෙනෙක්. ඒ කියන්නේ ඔයාට නිකන් academic background එකක් තිබ්බටම බෑ. ඔයා volunteer කරලා ඔයාට social media වල recognition එකක් තියෙනවා. එතකොට ඔයාව වෙබ්සයිට්ස් වල ෆීචර් වෙලා තියෙනවා. ඔයාගෙන ආටිකල්ස් ගිහින් තියෙනවා නිවුස් පේපර්ස් වල. එතකොට මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නම් ඒ කියන්නේ අර මොකක් හරි ශේෂ්ත්‍රයකට දක්ෂයෙක් නම් අන්න එයාට තියෙන ඔපචුනිටි එක තමයි මේ ග්ලෝබල් ටැලන්ට් වීසා කියලා කියන්නේ. එතකොට තව ඔප්ෂන් එකක් තියෙනවා ඉනෝවේටර් ෆවුන්ඩර් වීසා. එතකොට වචනයෙන්ම ගත්තොත් ඉනෝවේටර් කියන්නේ ඉනෝවටිව්. ඒ කියන්නේ අලුත්. දැනට UK වල ජොබ් මාකට් එකේ නැති අලුත් බිස්නස් එකකට අයිඩියා එකක් ඔයාට තියෙනවා නම් ඔයාට මේ ඔප්ෂන් එක තියෙනවා. හරිද? එතකොට මේකදී ඔයාට දැනට තියෙන ජොබ් එකකට ජොයින් වෙලා කම්පැනි එකකට ජොයින් වෙලා කරන්න බෑ. ඒක අලුත්ම ජොබ් එකක් අලුත්ම දෙයක් ජොබ් මාකට් එකට දෙන. එතකොට අලුත්ම බිස්නස් අයිඩියා එකක් වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට ඔයාට ටෙක්නොලොජි AI ඒ පැත්තේ නොලෙජ් එකක් තියෙනවා නම් ඒ සම්බන්ධ කරගෙන හොඳ බිස්නස් ප්‍රපෝසල් එකකට ගිහිල්ලා මේ ඔප්ෂන් එකට යන්න පුළුවන්. හැබැයි මෙතනදී ඔයා එන්ඩෝස්මන්ට් එකක් ගන්න ඕන. ඒක ලේසි නෑ. ඔයාට නිකම්ම ඇප්ලයි කරන්න බෑ. ඔයාගේ ජොබ් එක මෙතනදී අලුත් වෙන්න ඕන, ඉනෝවටිව්, නිව් වෙන්න ඕන සහ වයබල්. ඒ කියන්නේ මේකේ growth එකක් තියෙන බිස්නස් එකක් වෙන්න ඕනේ. සහ ස්කේලබල්. මේ රික්වයර්මන්ට්ස් තුන, ඒ කියන්නේ ඉනෝවටිව්, වයබල්, ස්කේලබල් කියන රික්වයර්මන්ට්ස් තුන තියෙන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත් ඔයා තව අවුරුද්දකින් ජොබ්ස් කීයක් ක්‍රියේට් කරන්න පුළුවන්ද ඔයාගේ බිස්නස් එකේ? අන්න ඒ වගේ දේවල් ඒගොල්ලෝ බලනවා. එතකොට ඔයාට එන්ඩෝසින් බොඩි එකකට ඇප්ලයි කරලා එන්ඩෝස්මන්ට් එකක් අරගෙන ඒක අප්‍රූව් වුණායින් පස්සේ ඔයාට මේ වීසා ඔප්ෂන් එකට යන්න පුළුවන්. එතකොට ඒක තමයි ඊළඟ වීසා ඔප්ෂන් එක, ඉනෝවේටර් ෆවුන්ඩර් වීසා. ඔය ඔක්කොම ටික නැත්තම් ඉතින් ඔයාට වෙන ස්ටුඩන්ට් වීසා එකකට යන්න පුළුවන්. ලාස්ට් ඔප්ෂන් එක විදියට. ඒ කියන්නේ ඔයා මෙහි මාස්ටර්ස් එකක් නම් කරේ ඔයාට PhD එකකට යන්න පුළුවන්. ඔයා බැචලර්ස් එකක් කරා නම් ඔයාට ඊට පස්සේ මාස්ටර්ස් එකකට ඒක ඉතින් තමන්ගේ choice එක අනුව තමන්ට ඩිසයිඩ් කරගන්න පුළුවන්. මොකද ඔයාලා අවුරුදු 10ක් ලීගල් ස්ටේ එකේ හිටියොත් UK වල ඒත් ඔයාට ILR වලට යාමේ ඔප්ෂන් එකක් තියෙනවා. ඒක ස්ටුඩන්ට් වීසා එක through වෙන්න උනත් පුළුවන්. ඔයා different categories වල වෙන්න පුළුවන්. හැබැයි PSW වීසා එකෙන් count වෙන්නේ එකපාරයි. graduate visa එක count වෙන්නේ එකපාරයි. එහෙම තමයි options ටික තියෙන්නේ. right. හරි. ඔතනින් වර්ෂා මේ අනිත් දේ තමයි audience එකට මතක් කරන්න ඕන. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගොල්ලන්ට අහන්න දෙයක් තියෙනවා නම් chat එකට දාන්න පුළුවන්. අද වර්ෂාගෙන් මේ ප්‍රශ්නෙට අදාළ කරන පිළිතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මම ඊළඟ ප්‍රශ්නෙට ගියොත් වර්ෂාව කතා කරපු ඔප්ෂන්ස් ඔක්කොමත් එක්ක හැබැයි ගොඩක් දෙනෙක් දන්න හැමෝම try කරන ඔප්ෂන් එකක් තමයි ජොබ් එකක් හොයාගන්න එක ස්පොන්සර් එකක් එක්ක. ඒකනේ හැමෝම try කරන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවකදී තමන් කොහොමද ඒකට ප්‍රිපෙයාර් වෙන්න ඕන, මොන වගේ දේවල් ටිකක්ද අපි දැනගෙන ඉන්න ඕන, සලකා බැලිය යුතු කරුණු කාරණා මොනවද? අපි ඒ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරමු. ඔව්. මෙහෙමයි. දැන් ගොඩක් වෙලාවට අපි ලංකාවෙන් එනකොට අපිට තියෙන මොකක් හරි අපි ගොඩනගාගත්ත කැරියර් පාත් එකක්, අපේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. එතකොට දැන් අපි ලංකාවෙන් එද්දි අපි software engineer කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අපි UK ඇවිල්ලා අපිට ඒ field එකෙන්ම job එක හොයාගන්නවා කියන එක ටිකක් අමාරුයි. එතකොට මම recommend කරන දේ තමයි ඔයාලා student visa ඇවිල්ලා masters කරලා, එතකොට masters කරන අතරතුර හැමෝටම financial ප්‍රශ්න තියෙනවා. ඒ වුණත් අපිට පුළුවන් නම් මොකක් හරි අපේ field එකට අදාළ, ඒ කියන්නේ software engineer position එකම අපිට හම්බෙන්නේ නැහැ. ඊට අඩු රික්වයර්මන්ට් එකක තියෙන කැටගරි එකකින් හරි. හැබැයි අපි ඒ ෆීල්ඩ් එකට අපේ රෙලෙවන්ට් ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් නම් අන්න ඒක මම රෙකමන්ඩ් කරනවා. දැන් උදාහරණයක් විදිහට මම UK වලට ඇවිල්ලා මට ලෝ ෆර්ම් එකක ජොබ් එකක් හොයාගන්න සෑහෙන අමාරු වුණා. මං ගැන කිව්වා. එතකොට මම කරපු දෙයක් තමයි මම වොලන්ටියර් කළා. සිටිසන් ඇඩ්වයිස් එකේ මම ඇඩ්වයිසර් කෙනෙක් විදිහට මම දැනටත් වොලන්ටියර් කරනවා. මම මුලින්ම පටන් ගත්තෙත් එතනින්. එතකොට මම ෆ්‍රී වැඩ කරා. කියන්නේ මට ඕනුනේ එක්ස්පීරියන්ස් එක. එතකොට අර හැම වෙලේම අපිට මේ ෆීල්ඩ් එකේම තමන්ගේ ෆීල්ඩ් එකේම ඔයාගේ ජොබ් එක ක්‍රියේට් කරගන්න ඕන නම් ඔයා ඉතින් එක එක ඔපචුනිටිස් try කරලා බලන්න ඕනේ.
එතකොට මම මගේ LinkedIn profile එක හැදුවා. එතකොට මගේ field එකේ අයත් එක්ක connect වුණා. එතකොට මං එක එක දේවල් වලට join වෙලා events වලට connections හදාගෙන ඒ ගැන ඉගෙනගෙන එහෙම තමයි ඇත්තටම මම දැනගත්තේ මේ රටේ මෙහෙම immigration advisor කෙනෙක් වෙන්න path එකක් තියෙනවා. ඒ දේවල් මම ඉගෙන ගත්තෙත් එහෙම නැතුව කවුරුත් ඇවිල්ලා මට කියලා දුන්නේ නැහැ. මොකද මගේ background එකකින් මම law field එකකින් මගේ කවුරුත් නැහැ family එකේ. එතකොට අපිට කවුරුත් ඇවිල්ලා කියලා දෙන්නේ නැහැ ඔයා මේක මේ විදිහට කරන්න කියලා. මෙහෙට ඇවිල්ලා ඒක අපිම හොයා ගන්න ඕනේ. එතකොට ඔයාට ඒක හොයාගන්න පුළුවන් ලේසිම දේ තමයි ඔයා volunteer කරන එක. ඒකට ඔයාට UK experience එක මොකද අපිට ලංකාවේ කොච්චර experience තිබ්බත් ඒ මෙහෙදි බලන්නේ UK experience එක. එතකොට ඒ UK experience එක ගන්න නම් ඔයාට volunteer කරලා ඒ වගේ දේවල් කරලා ඔයාට පුළුවන්. එතකොට දැන් ඔයා company එකකට join වෙලා ඒ field එකේ වැඩ කරනකොට ඔයාට ඔයාගේ colours පෙන්වන්න පුළුවන්. ඔයාගේ team එකට ඔයාගේ manager ට එතකොට ඒගොල්ලෝ දන්නවා මේ පුද්ගලයා කියන්නේ මෙයාට capacity එකක් තියෙනවා. මෙයාට යම්කිසි potential එකක් තියෙනවා. මෙයාව අපිට අපේ company එකට ඕනේ. අන්නේ තමන්ව ඕන වෙන තැන company එකේ හදාගන්න එක තමන්ගේ අතේ තියෙන්නේ. එතකොට අපිට පුළුවන් ඊට පස්සේ එක්කෝ company එක වගේ manager ට නැත්නම් HR එකට ඔයාට ගිහින් direct කතා කරන්න පුළුවන්. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මගේ visa එක මෙහෙම මම visa restriction එකක මෙහෙම ඉන්නේ. එතකොට ඔයාලට opportunity එකක් තියෙනවද මට දෙන්න? මට sponsor කරන්න පුළුවන්ද? අන්න එහෙම වෙලා ගොඩක් අය clients ලැබිලා තියෙනවා. එහෙම opportunity එකක් හදාගෙන අන්න එතකොට employers එතකොට අපිට බලන්න පුළුවන් ඒ company එකට sponsor license එකක් නැත්නම් අන්න අපිට ඒ company එකට උදව් කරන්න පුළුවන් sponsor license එකක් ගන්න. එතකොට එයාට easily එයාගේ salary threshold ඒවට relevant වෙන විදිහට එයාට sponsor කරන්න පුළුවන් එයාගේම company එකට. මොකද එයා ඒකට වැඩ කරලා තියෙනවා. එයාව දන්නවා. මොකද කිසිම manager කෙනෙක් කැමති නැහැ දන්නේ නැතුව එකපාරටම ඇවිල්ලා කෙනෙක්ව sponsor කරලා ගන්න. එහෙම risk එකක් ගන්න නැහැ කිසිම company එකකින්. එතකොට ඒක අපි සරල ගත්තොත් මේ කම්පැනි එකට අපිව ස්පොන්සර් කරන එක worth කියලා පෙන්වන්න ඕනේ. පෙන්වන්න ඕනේ. ඒක අපි පෙන්වුවාම තමයි ඒ විදිහට හම්බෙන්නේ. එතකොට ඉතින් ඒ වගේ මෙතඩ් එකක් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. එතකොට අපි එහෙමත් try කරලා බැරි නම් තමයි අපි වෙන options වලට යන්න ඕනේ. right. එතකොට වර්ෂ මේ ඕකෙදී මේ දැන් ඔය කතා කරපු පාත් එක හැරුණාම ඒ කියන්නේ ගොඩක් අය ඕකට try කරනවා. හැබැයි යම් කිසි අවස්ථාවකදී මොනවා හරි හේතු කාරණයක් හින්දා ඒ අයට ඕක මගහැරෙන්න පුළුවන් නේ. එහෙම අයට තියෙන ඊළඟ ඔප්ෂන් එක හැටියට අපි දකින්නේ self sponsorship path එක. අපි ඒක ගැනත් ඔහොමම පැහැදිලි කිරීමක් කරමු. කොහොමද රෙඩි වෙන්න ඕන, කොතනින්ද පටන් ගන්න ඕන, මොන වගේ කරුණු කාරණා ටිකක්ද අපි සම්පූර්ණ කරන්න ඕන කියලා. හරි. මෙහෙමයි. self sponsorship කිව්වම ඇත්තටම self sponsorship කියලා දෙයක් නැහැ. එහෙම route එකක් නැහැ. government website එකේ බැලුවත් එහෙම route එකක් නැහැ. හැබැයි මේකෙදි වෙන්නේ අපි company එකක් register කරලා අපි ඒ company එකට sponsor license එක අරගෙන ඒකෙන් අපිව sponsor කරනවා. අපි job එකක් create කරලා අපි ඒ job එකට අපිවම sponsor කරගන්න. ඒක තමයි self sponsorship කියලා වචනෙන්ම කිව්වොත් ඒක තමයි අර්ථය. එතකොට මේක මම recommend කරන්නේ හැමෝටම. මොකද මේක අපි හැමෝටම business කරන්න බෑ. එතකොට තමන් දන්නවා තමන්ට තියෙන skill එක. එතකොට තමන් මේ job එකක් නෙවෙයි. එතකොට ඔයාලට permanent salary එකක් නෙවෙයි. ඔයාම company එක register කරන්නේ. එතකොට මේකේ directorත් ඔයා, මේකේ managerත් ඔයා, මේක කරන්නෙත් ඔයා, මේකේ job එක කරන්නෙත් ඔයා. එතකොට ඔයා තමයි හැමදේම ඔයාගේ business එකේ run කරගන්න ඕනේ. එතකොට මේ pressure එක දැන් tax තියෙනවා, ලොකු ප්‍රමාණයක් tax ගෙවන්න ඕනේ. එතකොට මේ හැමදේම එයාට කරගන්න capacity එකක් තියෙන කෙනෙක්ට විතරයි මම recommend කරන්නේ මේ self sponsorship route එකට යන්න කියලා. එතකොට self sponsorship route එක ගැන අපි කතා කළොත් ඔයා මුලින්ම කරන්න ඕනේ දේ මේ category එකේ යනවා නම් ඔයා regulated advisor කෙනෙක්ට හරි solicitor කෙනෙක්ට හරි ඒ අදාළ ගැන experience තියෙන කෙනෙක්ට කතා කරන්න. මොකද මගේ යාළුවා කිව්වා මගේ සහෝදරයා කරා එහෙම කරා කියලා family එකේ කරා කියලා මේක කරන්න බෑ. මොකද එක එක්කෙනාට අදාළ අයගේ සිද්ධිය වෙනස්. එක එක්කෙනාගේ background එක වෙනස්. එතකොට හැමෝටම හැමදේම හරියන්නේ නැහැ.
එතකොට මෙතනදි මම කියන්නේ ඔයා ජොබ් එකක් රෙජිස්ටර් කරන්න කලින් ඉඳන්ම ඔයා කම්පැනි එකක් රෙජිස්ටර් කරන්න කලින් ඉඳන්ම ඔයා ඇඩ්වයිස් ගන්න ඕනේ. මොකද මෙතන මම දකින ප්‍රධානම දේ තමයි ඔයාගේ ජොබ් එක. ඒ කියන්නේ ඔයාගේ මොකද්ද ජොබ් රෝල් එක. එතකොට ඔයා හිතන්නකෝ ඔයා රෙජිස්ටර් කරන කම්පැනි එක ඇතුලේ ඔයාට ජොබ් රෝල් එකක් තියෙන්න ඕනේ ස්පොන්සර් ලිස්ට් එකේ තියෙන. එතකොට දැන් ඔයා හිතන්නකෝ ඔයා කන්වීනියන්ස් ස්ටෝර් එකක් වගේ රෙජිස්ටර් කරලා ඔයාට ඒකේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක්ට ජොබ් රෝල් එකක් දෙන්න බෑනේ. එතකොට ඔයා දැනගන්න ඕනේ මුලින්ම ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක මොකද්ද? ඒක බලලා ඒක ඇතුලේ ඔයාගේ ඉමිග්‍රේෂන් ඔකියුපේෂනල් ජොබ් කෝඩ් එකේ ඔයාට තියෙන කෝඩ් එක මොකද්ද? එතකොට ඒකට අනුව තමයි ඔයා කම්පැනි එක රෙජිස්ටර් කරගන්න ඕනේ ඇත්තටම කිව්වොත්. ඊට පස්සේ මේ කම්පැනි එක ඔයා යම්කිසි කාලයක් රන් කරලා තියෙන්න ඕනේ. ඇත්තටම ඉස්සර නම් හරි ඉක්මනට ඇප්ලයි කරලා මේක ගන්න පුළුවන් වුණා. හැබැයි දැන් එහෙම බෑ. දැන් ටිකක් අමාරුයි. එතකොට ඔයා මේක කම්පැනි එක රන් කරලා තියෙන්න ඕනේ. එතකොට ඔයා පේරෝල් එකක් රන් වෙලා තියෙන්න ඕනේ. එතකොට මේකේ එක ඩොකියුමන්ට්ස් ලිස්ට් එකක් තියෙනවා. ඔයා මේ ඇප්ලිකේෂන් එක දාන්න කලින් ප්‍රොවයිඩ් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එක්කෝ ඔයාව රිෆියුස් වෙනවා නැත්නම් ඔයාට ඉන්ටර්විව් කතා කරනවා. ඔය ඔප්ෂන්ස් දෙකෙන් එකක් වෙනවා. ඉතින් එහෙම නැතුව ඔයා මේක කරගන්න නම් ඔයා හරි ගයිඩන්ස් එකක් ඇඩ්වයිස් එකක් මුල ඉඳන්ම ගන්න ඕනේ. එතකොට අපි කරන්නේ මුලින්ම කම්පැනි එක රෙජිස්ටර් කරලා ඒකට ස්පොන්සර් ලයිසන් එක ගන්නවා. ඊට පස්සේ ඒ ස්පොන්සර් ලයිසන් එකෙන් ඔයාට කොස් එකක් ඇලොකේට් කරලා ඔයා ඒකට සෙපරේට් ස්කිල්ඩ් වර්කර් වීසා එකක් ඇප්ලයි කරනවා. ඒ විදිහට තමයි යන්නේ. එතකොට මේකේ ප්‍රයිසස් ගැන කතා කරොත් ඔයාගේ කම්පැනි එක ස්මෝල් කම්පැනි එකක් නම් චැරිටි එකක් නම් ඔයාට පවුන් 611ක් වගේ යනවා. ඒ කියන්නේ මං කියන්නේ ස්පොන්සර් ලයිසන්ස් ඇප්ලිකේෂන් ෆී එක. එහෙම නැත්නම් මීඩියම් හරි ලාර්ජ් කම්පැනි එකක් හරි නම් 1682ක් යනවා. ඒ වගේ ගණනක් යනවා. එතකොට අපි මෙතනදී ගොඩක් අයට රෙකමන්ඩ් කරනවා ප්‍රයොරිටි ඔප්ෂන් එකට යන්න කියලා. මොකද ගොඩක් අයට කාලය මදි වෙනවා. එතකොට ප්‍රයොරිටි දානවා නම් එක්ස්ට්‍රා 750ක් වගේ යනවා ඇප්ලිකේෂන් එකට. ඊට පස්සේ කොස් ඇලොකේෂන් චාර්ජස්, ඉමිග්‍රේෂන් ස්කිල්ස් චාර්ජස් ඒ ගණන් ඒවා ඒ විදිහට තියෙනවා. එතකොට බේසිකලි සෙල්ෆ් ස්පොන්සර්ෂිප් කියලා කියන්නේ ඔය ප්‍රොසෙස් එකට. රයිට්. ඉතින් ඔය කතා කරපු දේවල් එක්කම මේ අහනතා ප්‍රශ්න තියෙනවා. හැබැයි ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් වර්ෂාගේ කන්ටැක්ට් නම්බර් එක දාලා තියෙනවා. ඉතින් මේකට ඕගොල්ලන් හරහා මේ නම්බර් එක හරහා වර්ෂාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයගොල්ලන්ට මොනවා හරි මේ හා සම්බන්ධයෙන් තියෙන ගැටලුවක් නැත්නම් මේ කතා කරපු දේවල් එක්ක තව දැනගන්න දේවල් තියෙනවා නම් chat එකේ දාන්න පුළුවන්. මේ වර්ෂාගෙන් ඒ ප්‍රශ්න අහන්න. මේ හරි ඊළඟ ප්‍රශ්නයට අපි යමු දිනේෂ්. යමු මේ chat එක පැත්තේ වෙනහක යන්නේ. අපිට ඒ කියන්නේ දැන්ට ප්‍රෝග්‍රෑම් එකට අත්‍යවශ්‍ය ප්‍රශ්න මොකුත් නැහැ. ඔව්. වෙනහක යනවා chat එක කමක් නැහැ. රයිට්. මේ පොඩ්කාස්ට් එකේ මචං මට මාර ඉන්ටරෙස්ටිං මේ වර්ෂා සෑහෙන ඩේටාත් එක්ක තමයි මේක කතා කරන්නේ. ඒ කියන්නේ අපිට සමහර තැන්වල එළියට එන්නේ නැහැ. ඒවා සමහර තැන්වල එක්ක වෙනම ගැටෙන්න පුළුවන් හින්දා. හැබැයි ඒක ඒ අව්‍යාජත්වයට අපි රෙස්පෙක්ට් කරනවා. ඔයා මේක අපිට ඒ ලෙවල් එකට අරගෙන හොඳ කන්ටෙන්ට් එකක් දෙන්න try කරන එක. රයිට්. ඔයා ප්‍රශ්න අහන්න මේ වර්ෂයටත් ඒක බොන්න අමතක වෙයි කියලා මේ හරි. ඔය සෑහෙන කතා කරනකොට ගොඩක් මහන්සි. ඒක තමයි. මේ හරි. මේ අපේ වැඩේ කරගෙන යන්න උත්තර නම් තියෙනවා ඕනේ නැද්ද? ඕක තරහ වෙනවනේ දිනේෂ්. මේ හරි මෙහෙමයි වර්ෂා. එතකොට මේ හැබැයි ඔය ස්පොන්සර්ෂිප් පාත් එකට ආවොත් හැබැයි ගොඩක් අය කියන දෙයක් තමයි මේ ඔය පාත් එක අමාරුයි කියලා. ඒ කියන්නේ ඕකේ ඕක නිකන් ඇචීව් කරගන්න බැරි ගෝල් එකක් විදිහට තමයි යම්කිසි පිරිසක් මේ සමාජයේ ඕක ගැන මතයක් හදලා තියෙන්නේ.
ඇයි එහෙම වර්ෂය ගැන එහෙම ඇත්තටම මේක ඇචිව් කරගන්න බැරි ටාගට් එකක්ද මොන වගේ කරුණු කාරණාද මේකට يعني අදාළ වෙන්නේ ඇයි එහෙම මේගොල්ලෝ හිතන් ඉන්නේ කියන්නේ සමහර වෙලාවට එහෙම බෑ කියන එක ගොඩක් අය කියන්නේ ස්ටඩි කරලා බලලා නෙමෙයි සමහර වෙලාවට තව කෙනෙක් කියන දෙයක් අහගෙන අර ගොල්ලොත් කරලා තිනවා ඒගොල්ලොත් බෑ කිව්වා ඒගොල්ලන්වත් ලයිසන් එක ගන්න බැරි වෙලා වගේ අදහසක්නේ එහෙම නෙමෙයි ඇත්තටම මේ වැඩේ අමාරුයිද මේ ගෝල් එක ඇචිව් කරන්න බැරි ගෝල් එකක්ද මෙහෙමයි. ඒක බැරි නෑ. හැබැයි හැමෝටම බෑ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ කම්පැනි එකක් රෙජිස්ටර් කරලා බිස්නස් එකක් රන් කරනවා කියන එක ලේසි නෑ. එතකොට ඒකට තමන්ට කැපැසිටි එකක් තියෙනවද? තමන්ට මේක කරගෙන යන්න පුළුවන්ද කියන එක දන්නේ තමන්. එතකොට ඒක අපිම ඩිසයිඩ් කරන්න ඕනේ දෙයක්. එතකොට දැන් ගොඩක් අය කියන දෙයක් තමයි දැන් ලයිසන්ස් අප්‍රූව් වෙන්නේ නෑ, දැන් රිජෙක්ට් කරනවා එහෙම. එතකොට මං ඇත්තටම මෙතනදී කියන්න කැමති හෝම් ඔෆිස් එකට නිකන් මිනිස්සෙගේ ඇප්ලිකේෂන් එකක් රිජෙක්ට් කරන්න බෑ. ඒකට හේතුවක් තියෙන්න ඕනේ. එයාලා හේතුව මොකද්ද කියලා, ඒ කියන්නේ එයාලා ඒක අප්‍රූව් කරනවද රිජෙක්ට් කරනවද කියන එක ඩිසයිඩ් කරන්නේ එයාලගේ යම්කිසි ක්‍රයිටීරියාස් ටිකක් ෆුල්ෆිල් වෙන විදිය බලලා. right එතකොට අපි ඒ ෆුල්ෆිල් වෙන ක්‍රයිටීරියාස් ටික හරියට ඇඩ්‍රස් කළොත් මේක බැරි නෑ. හැබැයි ඒක දැන් අපි අවසාන මොහොතේ ඇවිල්ලා මගේ ග්‍රැජුවේට් වීසා එක ඉවර වෙන්න මාසයක් තියලා ඔයාට කම්පැනි එකක් දාලා රෙජිස්ටර් කරලා ස්පොන්සර් ලයිසන් එකක් අරන් කෝස් එකක් ඇලොකේට් කරලා ස්කිල් වර්ක් එකක් ගන්න බෑ. එතකොට ඔයා ඒකට රෙඩි වෙන්න ඕනේ ඔයාට ග්‍රැජුවේට් වීසා එක හම්බුන දවසේ ඉඳන්ම. ඔයා ඒක ගැන හොයලා බලලා ඒ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගෙන මේක කොහොමද ගන්නෙ ඒ ඔක්කොම ටික ඔයා හදාගන්න ඕනේ. එතකොට මෙතනදී ප්‍රධානම දේ තමයි හරියට ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරන්නේ නැහැ. ඒක තමයි ප්‍රධානම වැරද්දක් විදියට මම දකින්නේ. මොකද අන්තිම මොහොතේ එක දේවල් එහෙම කරලා බෑ. එතකොට මේකට හරියට accountant කෙනෙක් ඉන්න ඕනේ. හරියට payroll එකක් run වෙන්න ඕනේ. එතකොට HR system එකක් හරිම වැදගත්. මොකද සමහර sponsor license තියෙනවා කෙනෙක්ව hire කරද්දී එයාගේ right to work ඒක චෙක් කරලා නැති හේතුව හින්දා රිජෙක්ට් වෙච්ච ස්පොන්සර් ලයිසන්ස් තියෙනවා. ඉතින් එතකොට ඒ වගේ අර හැමදේම ඉම්පෝටන්ට්. ඒ කියන්නේ මෙතනදී මම ඉස්සෙල්ලා කිව්වා වගේ රිජෙක්ට් වුණොත් ඒ කියන්නේ රිජෙක්ට් වුණොත් ඒගොල්ලෝ රීසන් එක කියනවා. ඒ කියන්නේ මොකද්ද? ඔයා හරියට මේකේ එක ප්‍රොපර් ගයිඩන්ස් එකක් යටතේ මේ සියලුම දේ හරියට හොඳ ප්‍රොෆයිල් එකක් හදලා ඔයා ඇප්ලිකේෂන් එක සබ්මිට් කළොත් ඔයාගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙන්නේ නැහැ. මොකද ඔයා යන්නේ ප්‍රොපර් ගයිඩන්ස් එකක් යටතේ. ඔයා දන්නවා මොනවද දාන්න ඕනේ රික්වයර්මන්ට්ස් ටික කියලා. එතකොට ඒ දේ හරිම වැදගත්. එතකොට අර යාළුවන්ගෙන් ඇඩ්වයිස් අරගෙන ෆැමිලි එකෙන් ඇඩ්වයිස් අරගෙන අරයා කරපු හින්දා මං කරනවා කියලා මේක කරන්න බෑ. තමන් වැඩේට එන්න වෙලා මේක තමන්ගේ ෆියුචර් එක නම් මේක තමන් හොයලා බලලා මේක තමන්ට ගැලපෙනවද කියන එක බලලා ඔයා මේක කරගෙන යන්න ඕනේ දෙයක්. right මේ අනිත් එක වර්ෂ ඕකේ තව කොටසක් දැන් හදිස්සියේ හරි ඇප්ලිකේෂන් එක ඔය වගේ රිජෙක්ට් කරොත් ආයෙත් ඇප්ලයි කරන්න පුළුවන් නේද? ඒ කම්පැනි එකෙන්ම ඇප්ලයි කරන්න කාලයක් ඉන්න ඕනේ. ඒ කම්පැනි එකෙන්ම ඇප්ලයි කරන්න බෑ. කියන්නේ යම්කිසි කාලයකට පස්සේ ආයෙත් අපිට try කරලා බලන්න ඒ පුළුවන්. කියන්නේ මෙහෙමනේ දැන් ඔයා එතකොට මොකක් හරි වැරද්දක් පෙන්නුවා නම් අපි ඒක ඉම්ප්‍රූව් කරගත්තේ කොහොමද? අපිට අද දාලා හෙට ඉම්ප්‍රූව් කරගන්න බෑනේ. අපි මෙච්චර කාලයක් ඇතුළත ඒකට ඉම්ප්‍රූව් කරගත්තා කියන එක අපි පෙන්වන්න ඕනේ. ඒකින්ද ඒගොල්ලෝ ඒ කාලයක් එක්කම දාන්න බෑ. සමහර ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඒක රිෆියුස් කරන ඩිසිෂන් එක අනුව වෙනස් වෙනවා. දැන් ඔයා හිතන්නකෝ සමහරක් වෙලාවට ඒගොල්ලෝ එක්ස්ට්‍රා ඩොකියුමන්ට්ස් ඉල්ලනවා. එහෙම නැත්නම් මොන හරි එක ඩොකියුමන්ට් එකක් අඩු හින්දා. දැන් ඔයා හිතන්නකෝ accounting firm එකක් නම් ඒකට accounting firm එකක් run කරන්න ඔයාට අදාළ registration එක නැතුව නම් ඔයාගේ refuse උනේ අන්න ඒ වගේ අවස්ථාවකදී ඔයාට ඒක ආයෙ දාන්න පුළුවන්. එහෙම නැතුව ඔයාට පොඩි HR එකේ තියෙන ගැටලු ඒ වගේ වලට නම් අපි recommend කරන්නේ නැහැ. ඒකම ආය අලුත් ෆ්‍රෙෂ් ඇප්ලිකේෂන් එකක් දාන්න කියලා. ඒ කියන්නේ අපේ අතින් ඇප්ලිකේෂන් එක දාද්දි මොනවා හරි මිස්ටේක් එකක් වෙලා ගියොත් අපිට ආයි ඒක try කරන්න පුළුවන්. හැබැයි අපේ process එකේ තියෙන අඩුපාඩුවක් හින්දා නම් මේක රිජෙක්ට් වෙලා තියෙන්නේ. අපිට මේ process එක හදලා ඒ අදාළ කාලෙන් පස්සේ තමයි ආයි apply කරන්න පුළුවන්. apply කරන්න පුළුවන්. ඔව්. ඒක depend වෙනවා refuse වෙන decision එකත් අනුව. decision එක මත. right. ඔයා මේ ඒක හින්දා පොඩි දෙයක් මචං ඒක හින්දාම මේ වැඩේට අර ලං වෙනකන් ඉන්නේ නැතුව කලින් ඉඳලා වැඩේට පොඩක් ප්‍රිපෙයාර් වෙන එක හොඳයි නේද? ඔව් ඒ කියන්නේ වර්ෂ මෙහෙමයි. දැන් ඇත්තටම ගත්තොත් කාලයකට කලින් අපි ලෑස්ති වෙලා
ඇප්රෝඩ් කන්සල්ටන් කෙනෙක් එක ගිහිල්ලා එයාට කියලා මේ අඩුපාඩු ටික හදවගෙන ඉතින් ඒ විදිහට ප්ලෑන් කරලා හරි විදිහට ටැක්ස් ටික එකවුන්ට්ස් ටික හදලා HR ප්‍රොසෙස් එක තියාගෙන ගිහිල්ලා ඇප්ලයි කරොත් අනිවාර්යෙන් මේක කරන්න පුළුවන් වැඩ. අනිවාර්යෙන්ම කරන්න පුළුවන්. රයිට්. අපි අර ගිය සතියේ කතා කරපු ටොපික් එකත් පොඩක් මේක ඇතුළට එනවා. ඔව් දිනේෂ් ඒකයි මම අර එතනදිත් මතක් කරේ ඒක මේ ලයිසන් පාත් එකේ එක කොටසක් අද මේ කතා කරන්නේ අනිත් කොටස. ওই දෙකම පැරලල් යන්න ඕන මාතෘකා දෙකක්. රයිට්. අපි විනාඩි 45කට ආසන්න කාලයක් ලයිව් එකේ ඉඳලා තියෙනවා. ඉතින් අපි පොඩි බ්‍රේක් එකක් අරගෙන එමුද දිනේෂ්? වර්ෂරත් මහන්සි. රයිට්. එහෙනම් අපිට ඔහොමම ඉන්න විනාඩි දෙකක්. The UK is calling. Hi everyone. UK වල තියෙන rules and regulations එක business එකක් run කරන වැඩේ stressful දෙයක් කියලා නේද හිතන් ඉන්නේ? නෑ. ඒක එහෙම දෙයක් නෙමෙයි. business registration එකේ ඉඳලා ඔයාගේ company එකට අදාළ සියලුම accounting සහ taxation වැඩ ටික අපිට කරලා දෙන්න පුළුවන්. ඒත් එක්කම self assessment, CIS, VAT ආදී සියලුම tax submission services අපේ ආයතනයෙන් ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඔයා අපිත් එක්ක වැඩ කරනවා නම් අපි කවදාවත් ඔයාට penalty notice නම් එන්න ඉඩ තියන්නේ නැහැ. ඔයා තවමත් අපිට කතා කරලා නැත්නම් මේ contact numbers වලට කතා කරලා ඔයාගේ ව්‍යාපාර සීනිය සැබෑ කරගන්න expert අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. අපෙන් නැති වෙලා ගිය කලාව ඇත්තටම අපි දැක්කා. කොහෙද ඉන්නේ කියලා අමතක වුණා අද දවසේදී අපි ආයෙත් අපේ ලංකාවට කාලෙකින් බලපෑ. අපි නොවන අපි බවට පත්වීගෙන යද්දී UK වල කරපු හොඳම ප්‍රසංගයක් තමයි මේ භාව ප්‍රසංගය. ගොඩක්ම ලස්සනයි. it's a memorable thing for the life. රයිට්. ඉතින් ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි භාගය ඉවර වෙලා අපි අන්තිමට පොඩි ඇඩ් එකක් ප්ලේ කරා. ඒ තමයි කෝකිල පවන් සහ නිමාලි ෆර්නැන්ඩෝ. Yes. මේ දෙන්න එකතු වෙලා කරන ප්‍රාව කොන්සර්ට් එක. ගිය පාර එකටත් ඔයගොල්ලෝ ජොයින් වෙලා ඇති වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ පාරත් ඊටත් වඩා සුපිරියක් කරන්න තමයි යන්නේ. ඉතින් අපි කලින් අනවුන්ස් කරා නොවැම්බර් 14 වෙනිදා ඩේට් එක සේව් කරගන්න කියලා. හැබැයි අපි අද කියනවා නොවැම්බර් 14 වෙනිදා ටිකට් එක දැන් ටිකට්ස් අවුට් කරලා තියෙන්නේ. මේ ටිකට් එක අරගන්න කියලා. Yes. නර්තන ලීලාවේ ශ්‍රී ලාංකීය පෙළහර. ඔහොම තමයි දිනේෂ් මේක නම් වෙන්නේ. ඉතින් අපි මම හැමදාමත් කියනවා වගේ මම ඉතින් ගිය පාර කොන්සර්ට් එකකට ගියා. වැඩේ දැක්කා. ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන් වැඩක් සහ ටිකක් වෙනස් විදිහේ වෙනස් රහක යන වැඩක්. ඉතින් මේ පාරත් නොවැම්බර් 14 වෙනිදා අපි අර දිනේෂ් කතා කරා මතක් කරා වගේම අපි මුලින් ඉඳලා මතක් කරා මම හිතන්නේ මීට මාසයකට විතර කලින් ඉඳලා නේද ඩේට් එක සේව් කරගන්න කියන එක අපි මතක් කරා. දැන් කියනවා ටිකට් එක සේව් කරගන්න කියලා. ඒ ටිකට් එක සේව් කරගන්න කියන්නේ. ගිය පාරත් සෑහෙන කලින් මේකේ ටිකට් ඉවර වුණා. ඉතින් ඒ හින්දා ටිකට් එක සේව් කරගන්න එක තමයි හොඳම වැඩේ. අද හෙටම මොකද නැත්තම් 4 දෙනෙක් ඉන්නවනම් ඔයගොල්ලන්ට ටිකට් 4ක් ගන්න වෙරුව දෙන්නෙකුට තමයි කොන්සර්ට් එක බලන්න වෙන්නේ. ගන්න වෙන්නේ. සහමජම් මේ ඔය හේතුව හින්දාම අපි පොඩ්ඩක් කතා වෙලා මේ WhatsApp group එකකුත් open කරා. මොකද ඒක ඇතුළේ අපි show එක ගැන upcoming කියන්නේ ඒක ඇතුළේ behind the scenes ගැන පොඩ්ඩක් අපි කතා කරන්න ඒක ඇතුළේ දේවල් ටිකක් share කරන්නත් අපි WhatsApp group එකක් හදලා තියෙනවා. ඒකෙත් දැනටමත් ඉන්නවා ඒ group එකේ 312ක්. මම මේ දැන් group එක දිහා බලාගෙන ඉන්නේ. ඔයගලන්ට පුළුවන් මේ group එකට join වෙන්න. join වෙලා මේ
ගොඩක් කලාට මම ටියන්ටරුට් අපේ ඇන්ට්‍රප්‍රෙනර් ක්ලබ් එකට ෂෙයා කරලා තියන ලින්ක් එක ඒ ගෲප් එකත් එක්ක ජොයින් වෙන්න මේ ජොයින්ලා ඒකේ අප්ඩේට්ස් එකත් බලාගෙන ඉන්න සහ ටට්ටක්කාර ටිකට්ස් එක වෙන් කරගන්න මොකද මේක මේ වෙනම රහකට මේක අර මේ ශ්‍රී ලංකේය රහකට එන මේ වැඩක් වැඩක් ඉතින් ඒක හින්දා මේ වෙලාව අයින් කරගන්න අපිට අමතක වෙන දේවල් මතක් කරගන්න ඒ ටේස්ට් එක අරගන්න හොඳම ප්‍රෝග්‍රෑම් එකක් කියලා තමයි අපිට විස්තර කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වැඩේ මචං ඕගනයිස් කරන එක වෙනුවෙන් අපේ සහෝදර දෙන්න කවුද නිමාලි ෆර්නන්ඩයන් කෝකිල පවන් මේ බොහොම ස්තුතියි. මේ බලමු ඉස්සරහට අපි හම්බ වෙනවා ප්‍රෝග්‍රෑම්ස් වලදී. අපි තෑන් කරන්න ඕන දිනේශ් මේ ලංකාවෙන් එළියේ මේ වගේ රටක දුර ඈත රටක මේ ලංකාවේ රහ මේ විදිහට අරගෙන එනවට අපේ කලාව මේ විදිහට රැකගෙන ඇවිල්ලා මේ වගේ රටක මේ වගේ වැඩක් කරනවට ඒ දෙන්නට අපි තෑන් කරන්න ඕන. තෑන් කරන්න ඕන. මොකද මේක මේ පොඩියට ඒ කියන්නේ නිකන් රයිට් ඔය හුම කරා ඇති කියලා නෙමේ මේ දෙන්නගේ වැඩේ. ඒගොල්ලෝ පර්ෆෙක්ට්ම කරන්න try කරනවා. ඒකයි මේකේ වැඩේ කියලා කියන්නේ. අවුට් එක මොන වගේ වේද කියලා හිතාගෙන කලින් කියනා වගේ මේ පෝස්ට් එක දිහා බැලුවා නම් ප්‍රෝග්‍රෑම් එක යන ට්‍රිප් එක මොකක්ද කියලා ඔයගලන්ට හිතා ගන්න පුළුවන්. පොඩ ඩිකවුට් කරගන්න try එකක් දෙන්න. yes right. ඔන්න එහෙනම් ඔව් දිනේශ් මේ chat එක පැත්තට පොඩ්ඩක් කියොත් එහෙම අපිට ප්‍රශ්නයක් අහලා තිබ්බ නේද? yes වර්ෂට ඇප්‍රීෂিয়েට් කරලා තිබුණා chat එකේ තැන් කිහිපයක ඒත් එක්කම මේ ප්‍රශ්න දෙකක් තිබ්බා. මෙන්න මේ ප්‍රශ්න මම ගන්නද දිනේශ් ඔයා ගන්නවද? රයිට් එයා අහලා තියෙනවා මේ ඔයා මේ අහන්නේ SF මේක වර්ෂ මේ ප්‍රශ්නයක් තියෙනවා please explain the salary thresholds for self sponsorships. මෙහෙමයි සැලරි threshold එක ගත්තාම ඒක එයාගේ SOC කෝඩ් එක කියන්නේ job role එක අනුව වෙනස් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් දැනට තියෙන rule එක අනුව minimum 41000 හෝ above වගේ තමයි යන්නේ skilled worker කෙනෙක්ට. ඒ වගේම තමයි ඔයා recent graduate කෙනෙක් නම් ඔයා new entrant category එකේ ඔයාට ඊට වඩා අඩු salary එකකට යන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒක ඉතින් ඔයාගේ job role එක අනුව වෙනස් වෙනවා. හරියටම ජොබ් රෝල් එක බලලා අපිට ඒකට ඇඩ්වයිස් කරන්න පුළුවන්. right හරි SFI ගාඩු ඔයාට අපි හිතනවා පිළිතුර ලැබුණා කියලා. ඔයාට ඇඩිෂනල් ඩීටේල් තව මීට වඩා අවශ්‍යයි නම් අපි කන්ටැක්ට් නම්බර් එක ඩිස්ප්ලේ කරනවා වර්ෂගේ. ඔයාට කන්ටැක්ට් කරන්න පුළුවන්. කන්ටැක්ට් කරලා එහා සම්බන්ධ තියෙන ඩීටේල්ස් ඔයාට ගන්න පුළුවන්. ඒත් එක්කම අනිත් කමෙන්ට්ස් ටික දිනේශ් අර මල්ල ක්‍රීඩා බලපෑම තමයි ගිහලා තින්නේ. අන්තිමට මේ ප්‍රශ්නයක් දාලා තිනවා. ඒකට තාම උත්තරේ දෙන්න ඇවිල්ලා නැහැ මං හිතන්නේ. රයිට් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. රයිට් හරි. එතකොට ඔතනින් එහා ආවොත් එහෙම මේ වර්ෂ මේ අපි හොඳ වැදගත් තැනක සාකච්ඡාව නැවැත්තුවේ අපි මේ පොඩ්කාස්ට් එකේ මේ පොයින්ට් එක කතා කරන පළවෙනි වතාව. ඔය ස්පොන්සර්ෂිප් පාත් එකේදී හෝම් ඔෆිස් එකෙන් ඉන්ටර්වියුස් එන්න පුළුවන්. මේ ගැන කතා කරලම නෑ. එතකොට මේ වගේ ඉන්ටර්විය් එකක් ආවොත් කොහොමද ඒකට ෆේස් කරන්න ඕන? මොන වගේ දේවල්ද ඒගොල්ලෝ අහන්නේ? අපි කොහොමද ඒකට රෙඩි වෙන්නේ? මේ ප්‍රශ්නේ අහන ෆස්ට් ටයිම් මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අපි මේක කතා කරලම නැති පැත්තක්. හරි. මෙහෙමයි දැන් self sponsorship ගත්තොත් ඒකේ අවස්ථා දෙකකදී ඉන්ටර්විව් වෙන්න පුළුවන්. පළවෙනි අවස්ථාව තමයි අපි sponsor license application එක දාද්දි. එතකොට ඒකෙදී ඉන්ටර්විව් එක ආවම ගොඩක් වෙලාවට ඒකේ key person ඒ වගේ කෙනෙක් තමයි මොකද British citizen කෙනෙක් ඇඩ් වෙන්න ඕනේ. එයා වෙන්න පුළුවන් ඉන්ටර්විව් එකට ෆේස් කරන්න. එතකොට එයාගෙන් අහන්නේ basically company එකේ ප්‍රශ්න. ඔයාලගේ කම්පනි එකේ තියෙන රෙජිස්ට්‍රේෂන්ස් මොනවාද? එතකොට කම්පනි එකේ කොච්චර කාලයක් ඉඳන් කරනවද? මේකට මොනවාද ඔයාලගේ තියෙන ක්වොලිෆිකේෂන්ස් මේ කම්පනි එක රන් කරන්න? ඔයාලගේ සර්විසස් මොනවාද? එතකොට ඒ වගේ කම්පනි එකට ආශ්‍රිත ප්‍රශ්න. එතකොට මේකේ HR සිස්ටම් එක කරන්නේ වැඩ වෙන්නේ කොහොමද? දැන් ස්පොන්සර් ලයිසන් එකක් ග්‍රාන්ට් වුණොත් එයාලට SMS කියලා ස්පොන්සර්ෂිප් මැනේජ්මන්ට් සිස්ටම් එකකට ඇක්සස් හම්බ වෙනවා. එතකොට මේකෙන් හැම දෙයක්ම රිපෝට් කරන්න ඕනේ හෝම් ඔෆිස් එකට. කියන්නේ උදාහරණයක් විදිහට ෆස්ට් ඩේ එකේ ඔයා හයර් කරන ස්කිල් වර්කර් වැඩට ආවේ නැත්නම් ඒකේ ඉඳන් රිපෝට් වෙන්න ඕනේ. එතකොට මේක කොහොමද මේ process එක යන්නේ?
සාමාන්‍යයෙන් මේ ළඟදී එක්කෙනෙක්ගෙන් අහලා තිබ්බා ක්ලයන්ට් කෙනෙක්ගෙන් කොහොමද ඔයා කොස් එකක් ඇලොකේට් කරන විදිය පෙන්වන්න කියලා. ඒ වගේ එයාලා හරිම ප්‍රැක්ටිකල් ක්වෙස්චන්ස් අහන්නේ. නිකන් කටපාඩම් කරන් ගිහින් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න අහන්නේ නැහැ. එතකොට ඒක ඒ වගේ ඉන්ටර්විව් එකකට ෆේස් කරන්න පුළුවන් ඇත්තට මේ කම්පැනි එක රන් කරන කෙනෙක්ට විතරයි. එතකොට ඔයා නමට කෙනෙක් දාලා ඉන්ටර්විව් එක ෆේල් වුණාම ඔයා කියන දේ තමයි සෙල්ෆ් ස්පොන්සර්ෂිප් හරියන්නේ නැහැ. එතකොට ඒක ඔයාගේ රෙස්පොන්සිබිලිටි එක. ඔයා ගන්න ඕනේ කම්පැනි එක ගැන දන්න කෙනෙක්. එහෙම නැත්නම් ඉන් ඇන්ඩ් අවුට් කම්පැනි එකේ වෙන ප්‍රොසෙස් එක හොඳ අවබෝධයක් තියෙන ඒක හොඳට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. එතකොට ඒක තමයි පළවෙනි අවස්ථාවේ ඉන්ටර්විව් එකක් එන. එහෙම නැත්නම් දෙවෙනි අවස්ථාව තමයි ඔයාගේ ස්කිල් ඒ කියන්නේ ස්පොන්සර් ලයිසන් එක ග්‍රාන්ට් වෙලා කොස් එකක් ඇලොකේට් වෙලා ස්කිල්ඩ් වර්කර් වීසා එකක් දැම්මහම එතනදිත් ඉන්ටර්විව් එකක් එන්න පුළුවන්. ඒක එන්නේ ඒ ස්කිල්ඩ් වර්කට. ඒ කියන්නේ ඒක ඇප්ලයි කරන පුද්ගලයාට. එතකොට එයාගෙන් අහන්නේ නැහැ කම්පැනි එක ගැන. එයාගෙන් අහන්නේ එයාගේ ජොබ් රෝල් එක ගැන. දැන් ග්‍රැෆික් ඩිසයිනර් වගේ ජොබ් රෝල් එකක් නම් එයාගෙන් අහන්නේ ඔයා මොනවද යූස් කරන ටූල්ස්. එතකොට ඔයාට මොනවද ග්‍රැෆික් ඩිසයිනින් ගැන තියෙන ක්වොලිෆිකේෂන්ස්. එතකොට දැන් තව ට්‍රිකි ප්‍රශ්න කිව්වොත් ඒගොල්ලෝ අහනවා දැන් ඔයා කොහොමද මේ ජොබ් එක හොයාගත්තේ? ඔයාව ඒගොල්ලෝ ඉන්ටර්විව් කළේ කොහොමද? ඔයා කොහෙන්ද මේ ජොබ් එක දැක්කේ? එතකොට ඔයා Indeed ද දැක්කේ? LinkedIn ද දැක්කේ? එතකොට ඔයා ඇප්ලයි කරේ කොහොමද? ඔයා කොයි කාලේ වගේද ඔයාට ඉන්ටර්විව් තිබ්බේ? එතකොට ඔයාගේ ඉන්ටර්විව් බෝඩ් එකේ හිටියේ කවුද? ඒ වගේ ප්‍රශ්න අහනවා. දැන් තව අහන්න පුළුවන් එයා අහන්නේ ඔයාගේ ඔෆිස් එක කොහෙද තියෙන්නේ කියලා. එයා නිකන් කැෂුවලි අහනවා මේ ඔයා උදේට වැඩට යනකොට මොන ස්ටේෂන් එකෙන්ද ඔයා මේ බහින්නේ? මොකද්ද ඔයාගේ ඔෆිස් එකට ළඟම ස්ටේෂන් එක? අන්න ඒ වගේ ප්‍රශ්න තමයි අහන්නේ. එතකොට ඒකට ඔයාට කටපාඩම් කරන් ගිහින් උත්තර දෙන්න බෑ. ඔයා ඇත්තටම ඒකේ වර්ක් කරන හරි ඒ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්න ඕනේ ඔයාට ඒකට උත්තර දෙන්න. ඉතින් ඔය අවස්ථා දෙකේ ඔය වගේ ප්‍රශ්න තමයි අහන්නේ සාමාන්‍යයෙන් ඉන්ටර්විව් එකකදී. ඒ කියන්නේ මේ ප්‍රායෝගික දේවල් නේද? ඒ කියන්නේ අපි හරිම ප්‍රායෝගිකයි. ඩොකියුමන්ට්ස් අරන් ගිහිල්ලා අපි තියරි පාඩම් කරන් යන්න නෙමෙයි. අපේ ව්‍යාපාරය හා සම්බන්ධ දැන් ඕතරයිසින් පර්සන් නේද ඔතනදී ගොඩක් වෙලාවට ඉන්ටර්විව් එක ෆේස් කරන්නේ. ඉන්ටර්විව් එක ෆේස් කරන්නේ. ඔව් එතකොට එයාට ව්‍යාපාරය සම්බන්ධයෙන් තියෙන දැනුම සහ ව්‍යාපාරයේ ඔපරේෂන්ස් මෙහෙයුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමයි ඉතින් ඒගොල්ලන්ට ප්‍රශ්න කරන්න පුළුවන්. එහෙම නේද? ඒ කියන්නේ අපි මේ දුන්න විස්තර ටික තව දුරටත් ඒගොල්ලෝ චෙක් කරලා බලනවා. දුන්න දේවල් වල සත්‍යතාවය. හරි. මේ වර්ෂ ගණන් ගන්න එපා. දිනේෂයි මමයි මේ පොඩ්ඩක් hina වුණාට අර ක්‍රීඩකයව යවලා දැන් බතල ක්‍රීඩකෙක් ගෙනල්ලා දෙන්නේ. දැන් පරිකර ටොපික් එක දිනේෂ් වෙලා තින්නේ. එහෙම යාළුවෝ හිටියා පොඩක් කරදරයි වර්ෂ. හරි. මෙහෙමයි. ඒත් එක්කම වර්ෂ ඔය මේ ස්පොන්සර්ෂිප් ලයිසන් එකේ ඔය කතාවත් එක්කම ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේ දැන් ඇත්තටම මේ රටේ ජීවත් වෙද්දී ප්‍රායෝගික ගැටලු තියෙනවා. ආදායම තව පොඩ්ඩක් වැඩි කරගන්න හැමෝම try කරනවා. husband and wife දෙන්නම job කරනවා. සමහර වෙලාවට night shift කරනවා. second මට හම්බෙලා තියෙනවා second job third job කරන කට්ටිය. ඊටත් එහා income කරන හම්බෙන කට්ටිය ඉතින් හැමෝම try කරන්නේ මේක ඇතුළේ ගේමක් ගහගන්න. ගොඩක් අයගේ මතයක් තියෙනවා ස්පොන්සර් එකකට ඔය වගේ දැන් තමන්ගේ self sponsor කියන කම්පැනි එකක් through තමන්ට ස්පොන්සර් එක හදාගත්තට පස්සේ වෙන ජොබ් එකක් මට කරන්න බැයිද? දැන් මගේ හෙම්පිටිමික ආදායමක් එතකොට ඇහිරෙනවා. එතකොට මම තව කොහොමද ඉන්කම් එකක් හදාගන්නේ? මට වෙන ජොබ් එකක් part time වත් කරගන්න බැයිද? මොකක්ද වර්ෂය ගැන ඔයාගේ අදහස? මෙහෙමයි. ඇත්තටම දැන් ඔයා ස්කිල්ඩ් වර්කර් ඉන්නවා නම් එතකොට ඒක ඔයාගේ මේන් ජොබ් එක වෙනවා. එතකොට ඔයා පැය 37 මාරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඔයාගේ කොන්ට්‍රැක්ට් එකේ තියෙන ගාන ඔයා මේන් ජොබ් එක විදිහට අනිවාර්යෙන් ඒ ජොබ් එක කළ යුතුයි. ඊට අමතරව ඔයාට පැය 20ක් වෙන ජොබ් එකක් කරන්න පුළුවන්. හැබැයි දැන් මෙහෙමයි. ඔයා හිතන්නකෝ ඔයා software engineer කෙනෙක් විදිහට ජොබ් එක කරද්දී ඔයාට ගිහිල්ලා පැය 20 ක්ලීනින් ජොබ් එකක් කරන්න බෑ. ඔයාගේ RQF level 7 ඒ කියන්නේ ඔයාට ස්පොන්සර් කරලා තියෙන ජොබ් එකේ level එකට relevant ජොබ් එකක් තමයි ඔයා කරන්න ඕනේ. දැන් ඔයා හිතන්න graphic designer කෙනෙක් වෙලා ඔයාට lecturing job එකකට යන්න පුළුවන්. තේරෙනවද? ඒ වගේ ඒ skill level එකට ගැලපෙන ජොබ් එකක් වෙන්න ඕනේ. ඔයා වැඩ කරන පැය 20 සහ ඔයා ඒක ඉන්ෆෝම් කරන්න ඕනේ ඔයාගේ main ස්පොන්සර්ට.
ඒ කියන්නේ ඔයාගේ මේන් ඔයාගේ ස්කිල් වර්ක වීසා එක Employer. දීලා තියෙන එම්ප්ලොයර්ට ඔයා එක දැනුම් දෙන්න ඕනේ. එතකොට එයාගේ ලෙටර් එකක් දීලා තමයි ඔයාට සාමාන්‍යයෙන් යූෂුවලි පාර්ට් ටයිම් එක කරන්න පුළුවන්. හැබැයි ඒකෙත් සමහර රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. ඒක ඉතින් හරියටම බලන්න ඕනේ. ඔයාගේ ජොබ් රෝල් එක මොකද්ද? ඒ කෝඩ් එක අනුව තමයි අපිට බලලා තමයි කියන්න පුළුවන් වෙන්නේ. ඔයාට එලිජිබල්ද? එතකොට මොන ජොබ්ද ඔයාට කරන්න පුළුවන්? එහෙම කියලා අපිට කියන්න පුළුවන්. රයිට්. අපි සාමාන්‍යයෙන් වර්ෂා මේ ඔතනින් එහාට ගිහිල්ලා පොඩි උත්තරයක් දුන්නොත් එහෙම මේ දැන් මේක ඔක්කොම ඉන්නේ ලංකාවේ අපේ මිනිස්සුනේ. ඔව්. එතකොට අපිට ඔය වගේ ප්‍රශ්නයක් ආවම සාමාන්‍යයෙන් ඉතින් දැන් අපි කියමු ඔය ඩිලිවරියක් වගේ කරන්න වයිෆ්ගේ කියන්නේ තමන්ගේ වයිෆ්ට ඩ්‍රයිවිං ලයිසන් එක තියෙනවා නම් වයිෆ් එක තුළ ඒ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ අපි කියන්නේ එතකොට වයිෆ් කෙනාට ඉන්කම් එක එන්නේ. ඉතින් අපි කියමු දවසට පාර්සල් 100ක් ගහනවා නම් තමන් දෙන්නත් එක්ක එකතු වුණොත් පාර්සල් 200කට යන්න පුළුවන්. යන්න පුළුවන්. ඒ වගේ දැන් ඔය කිව්ව දැන් වර්ෂ කතා කරේ ලීගල් ස්කෝප් එකනේ. ඕක ඇතුලෙන් ගිහිල්ලා අපිට ඇත්තටම දැන් සෙල්ෆ් ස්පොන්සර් එකකට ගිහාම තමන්ගේ එක ආදායමක් ඇහිරෙනවා නම් තමන්ට වෙන තැනක ජොබ් එකක් කරන්න බෑනේ. ඇත්තටම ඔෆිෂියලි අර වර්ෂ කියපු දේවල් එක්ක අපිට අපේ ස්ට්‍රීම් එකේමනේ කරන්න පුළුවන්. එතකොට ඔය වගේ ඔප්ෂන්ස් උනත් අපිට බලන්න පුළුවන්. හැබැයි ඒව පරිස්සමෙන්. එහෙම නේද වර්ෂ? අනිවාර්යෙන්ම ගොඩක් පරිස්සමෙන්. මොකද දැන් හෝම් ඔෆිස් එකෙන් චෙක්ස් යනවා, කම්ප්ලයන්ස් විසිට් තියෙනවා. ඒවත් එක්ක ඉතින් ඒක පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක්. රයිට්. හරි. මචං මේ මේකක් තියෙන ප්‍රශ්නයක් අහන්න. දැන් මේ දේවල් එක්ක දැන් වැඩේ අමාරු වෙනවා සහ සමහරලාට අපි try කරනවා මචං මේ ලේසි පාත් එක මොකක්ද කියලා හොයාගන්න. අන්න ඒකත් එක්ක මේ ස්කෑම් වලට අහුවෙන්න පුළුවන්. ලීගල් රිස්ක් එහෙම ගන්න පුළුවන් මිනිස්සු. එතකොට ඔය මේ මම මේ අහන ප්‍රශ්නේ අපේ මේ ටොපික් එකෙන් පිට වෙන්න පුළුවන්. හැබැයි මට හිතෙනවා මේක අහන එක සුදුසුයි කියලා. දැන් ලොකු මුදලක් ගෙවලා ස්පොන්සර්ෂිප් එකක් අපි ගන්නවා නම් බයි කරනවා නම් ඒක තුල තියෙන මේ ලීගල් රිස්ක් එක මොකක්ද? නීතිමය අවදානම් මොකක්ද? මෙහෙමයි. ඒක ඉල්ලීගල්. ඒක දෙන එක්කෙනාට වැරද්දක්, ඒක ගන්න කෙනත් වැරද්දක්. මොකද එයා දැනගෙන එයා දැනුවත්. මොකද නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නෙවෙයි. ඒකට එයා දැනගෙන තමයි සල්ලි දීලා ගන්නෙ. එතකොට දෙන කෙනත් එම්ප්ලොයර්ට පවුන් 60000ක් දක්වා දඩ ගහන්න පුළුවන්. දැනට මේ ළඟදී ඒ රූල් එක ඒ කියන්නේ රික්වයර්මන්ට් එක වැඩි වුණා ගාන ෆයින් එක. එතකොට ඒක දෙන්නටම රිස්ක් එකක්. අනික එක අපිට ජොබ් එකක් සල්ලි දීලා ගත්තයි කියලා එයා ඒක දිගටම තියේයිද ජොබ් එක? හිතන්නකෝ හෝම් ඔෆිස් කම්ප්ලයන්ස් විසිට් එකකට පස්සේ ස්පොන්සර් ලයිසන් එක කැන්සල් වෙනවා. එතකොට එයාට මොකද වෙන්නේ? ඒක රිස්ක් එකක්. මොකද ඒක රිස්ක් එකක් තියෙනවා අනිවාර්යෙන්ම. රයිට්. ඇත්තම දිනේෂ් ඒක කොහොමද දිරිමත් කරන්න අමාරු දෙයක්. මොකද මේ ඒකේ ලොකු රිස්ක් එකක් තියෙනවා. පළවෙනි පැත්තෙන් අර ඔයා මතු කරා වගේ කරන්න හොඳ නෑ. ස්කෑම් පැත්ත තියෙනවා. ඊට අමතරව දැන් ওই වර්ෂ මතු කරපු පැත්ත තමයි ඒකේ සස්ටේනබිලිටි එක ගැන අපිට කිසි පැහැදිලිතාවයක් නෑ. ඔව් ඒ වගේ සිටුේෂන් එකකට අපි හිතමු අහුුණයි කියලා. අහුවෙලා සල්ලි නැති කරගත්තා කියමුකෝ. ඒ මනුස්සයා කියලා එන්ට්‍රි එකක්වත් දාන්න බෑනේ. තමනුත් ඒ වැරද්දට සපෝට් කරලානේ. හොඳම දේ තමයි අමාරුයි තමයි හරි විදිහට නීත්‍යානුකූල විදිහට යන්න. මොකද මේ ඔයා ඉන්නේ UK ඔයාට කාටවත් ජරාව දීලා මෙහෙ ඒ ලෙවල් බේරෙන්න බෑ. ඒ ජරාව දෙනවා නම් එහෙම පොඩි ගණනුත් නෙමෙයි. ඉතින් අපි ඒ ලෙවල් එකේ නැහැ. අපි දැනගෙන ඉන්න ඕනේ රයිට් අපිට කරන්න පුළුවන් මොකක්ද මේ කියන්නේ මෙහෙමයි අර දේවල් නීති මේ දේවල් අප්ඩේට් වෙනකොට ඒවත් එක්ක රිංගනව නෙමෙයි. හැබැයි ඒවත් එක්ක සමහර අපිට මේ ඔපචුනිටිස් තියෙනවා මිනිසුන්ට මේ දේවල් කරගන්න. ඒක ඔපචුනිටි එකක් විදියට ගන්න. හැබැයි ඒක ස්කෑම් එකක්. ඒක ඉල්ලීගල් වැඩක් විදියට ගන්න එපා කියලා තමයි අපේ යෝජනාව. මොකද මුල් ටිකේ මේ පොඩ්කාස්ට් එක පටන් ගත්ත මුල් කාලේම සෑහෙන කෝල්ස් ඇවිල්ලා අරක මේ වුණා මේව වුණා. ඒ වගේ ප්‍රශ්න ආව මචං. ඒ වගේ වට උත්තරයක් දී ගන්නත් බෑ. ඒ මිනිස්සයාගේ දුක අහන් ඉන්න එක ඇරෙන්න. ඉතින් පුළුවන් තැන්වලදී අපි ඩයිවර්ට් කරා මම මෙන්න මේ සොලියුෂන් එක try කරලා බලන්න. මම අදටත් මචං සමහර දැන් ඒගොල්ලෝ යාළු මිත්‍රයෝ ගානට ඇවිල්ලා තියෙන කතා කරලා අහනවා ආගේ වැඩේ මොකද කරගත්තේ කියලා. හැබැයි ඒ කියන්නේ මේ ඒගොල්ලෝ ඒ බැරිය එක ඒගොල්ලෝ පැනගෙන තියෙනවා. එතනින් ඒගොල්ලෝ ලෙඩ් ඩවුන් වෙන්නේ නැතුව. හරි සතුටුයි ඉතින් ඒ ගැන. සමහර ලාවට දැන් ලොකු සල්ලි ප්‍රමාණය සමහර අය ඉන්න කෝටි 2-3 නැති කරගත්ත මිනිස්සු මේ. පබ්ලික් යන්නේ නැහැ ඒවා. අර එහෙම ලොස් දෙයකුත් දරාගෙන තාමත් ඒගොල්ලෝ ස්ට්‍රෝං විදිහට මයින්ඩ්සෙට් එක හදාගෙන මේකට මූණ දෙනවා මචං. ඉතින් මේ
ඒ ලෙවල් එකට වැටෙන්නේ නැති වෙන්න හරිය විදිහට ඔක්කොම ටික කරගන්න කියලා තමයි අපි යෝජනා කරන්නේ. සමහරවිට ඔයාලා අදහසක් නැති වෙන්න පුළුවන්. මෙසේජ් එකක් දාලා කතා කරලා try කරලා බලන්න සොලියුෂන් කොහේ හරි තැනක තියෙන්න පුළුවන්. හොයන්න නැතුව ඉන්න එක ඔයාගේ ප්‍රශ්නට විසඳුමක් හම්බ වෙන්නේ නැහැ. නෙමෙයි රයිට් නෙමෙයි. මේ අපි පැත්තෙන් තිනේෂ් මම ලෑස්ති කරගත්ත අන්තිම ප්‍රශ්නයට ගියොත් මේ හ්ම්. මේක ඇවිල්ලා තව ටිකක් බරපතල දෙයක් සහ අපිට නිතර කතා බහට ලක් වෙන දෙයක් තමයි වරිස ඔය කතා කරපු ඔප්ෂන් ඔක්කොම සමහර වෙලාවට try කර ඉඳලා PSW එකේ අන්තිම ගැට්ටටම ඇවිල්ලා. හ්ම්. එතකොට දැන් මොකද අපි කරන්නේ? එතකොට ඔන්න ඔය වෙලාවේදී අපිට එන වචනයක් තමයි FLR කියලා කියන්නේ. එතකොට ගොඩක් අය මේක අහනවා, ගොඩක් අය මේක ගැන විස්තර හොයනවා. අපි මේ වෙලාව පාවිච්චි කරමු ඒ අයව දැනුවත් කරන්න සහ හැමෝගෙම දැනගැනීම පිණිස මොකද්ද මේ FLR කියන්නේ සහ මොකද්ද මේකේ ප්‍රොසෙස් එක මොකද්ද? කාටද මේක ඇප්ලයි කරන්න පුළුවන්? මේකේ ක්‍රියාවලිය මොකද්ද සහ මේකට යන කොස්ට් එක සම්බන්ධෙනුත් අපි දැනුවත් කිරීමක් කරමු. හ්ම්. මෙහෙමයි further leave to remain FLR කියන්නේ තව වීසා ඔප්ෂන් එකක් නෙවෙයි. ඇත්තටම ගොඩක් අය දැන් අර අන්තිම මොහොතට ආවම මොකක් හරි ඇප්ලිකේෂන් එකක් දාන්න බෑ නැත්තම් ඕවර්ස්ටේ වෙනවනේ. එතකොට ඒක වළක්ව ගන්න සමහරු free waiver applications දානවා, සමහරු FLR දානවා. ඇත්තටම මේක හරිම රිස්කි. මොකද ඔයා හිතන්න ඔයා FLR application එකක් දාලා ඔයාගේ application එක reject වුණොත් ඔයාට ආයි skill work එකක්වත් දාන්න බෑ. එතකොට මේක කරන්න ඕනේ දැන් ඔයාට course එකක් apply කරලා course එකක් delay නම් අන්න එහෙම අවස්ථාවකදී අපිට මේක use කරන්න පුළුවන්. අපි FLR එකක් දානවා. ඒ කියන්නේ further leave to remain application එකක් දානවා. ඒ කියන්නේ මේක දාන්නේ ඇත්තටම අපිට දැන් දාන්න category එකක් නැහැ. ඒක මේක දාන්න පුළුවන් ඔයාගේ එක්කෝ family එක UK වල ඉන්නවනම් ඔයාගේ ළමයෙක් ඉන්නවනම් ඔයා මෙහෙ well established නම් එතකොට ඒ අවුරුදු ගාණක් ජීවත් වෙලා තියෙනවනම් එතකොට ඒ වගේ grounds මත තමයි අපි මේක දාන්නේ. හැබැයි ඒකේ එක option එකක් තියෙනවා මේ එකක්වත් නැතුව අදාළ වෙන්නේ නැති option එකකින් දාන්න. එතකොට ඒ option එක select කරලා තමයි අපි මේ further leave to remain application එක අපි දාන්නේ. එතකොට ඒක දාලා ඉවර වෙලා ඒ කාලය ඇතුළත ඔයාට course එකක් හම්බුනොත් certificate of sponsorship එකක් ඔයාට ඒක හම්බුනොත් අපි කරන්නේ ඒත් එක්කම ඔයාගේ skilled worker visa එක apply කරනවා. එතකොට අර ඔයාගේ pending තිබ්බ application එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් biometrics දෙනකම් application එකක් process වෙන්න පටන් ගන්නෙ නෑ. එතකොට අපි කරන්නේ biometrics එක දෙන්න කලින් ඔයාගේ skilled worker visa එක apply කරනවා. එතකොට අර ඔයා කලින් දාපු application එක auto withdraw වෙනවා. එතකොට ඔයාට සාමාන්‍යයෙන් ඔයාකට pay කරපු application charges, IHS ඒ full amount එකම ඔයාට ආයෙ refund වෙනවා. එහෙම නැතුව මේක දැන් ඉස්සර නම් ටික කාලයක් මේකෙන් ඇද ගන්න පුළුවන්. ඔයාගේ course එකක් delay නම් මොකක් හරි option එකක් හොයාගන්නකම්. හැබැයි දැන් සමහරක් වෙලාවට අද biometrics දීලා හෙට decision එක එන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි application එක දාලා biometrics දෙන්නත් last තියෙන appointment එක තමයි select කරන්නේ. හැබැයි දැන් ඒගොල්ලෝ දීලා තියෙනවා deadline එකක් මෙදාට කලින් දාන්න ඕනේ කියලා. ඉතින් එතකොට ඔයාට එකපාරක් නොගින් ඉන්න පුළුවන් සමහරක් අවස්ථාවලට biometrics වලට. එහෙම නැත්නම් ඊළඟ පාර කෙලින්ම රිෆියුස් කරලා එවනවා. එතකොට ඔයාට අර section 3C leave එක apply වෙන්නෙත් නැහැ. එහෙම ඔයාගේ එක රිෆියුස් කරලා આવොත්. එතකොට අපි ඒක කරන්නේ ඔයාගේ skill work එක ටිකක් delay නා. අපි දන්නවා course එකක් අපිට හම්බ වෙනවා but apply කරලා තියෙනවා ඒක course එක allocate වෙන්න delay නම් අපි ඒ option එක use කරනවා. එතකොට මේකේ prices ගැන කතා කරොත් application ඒ කියන්නේ FLR application charges යනවා pound 2587ක් වගේ. ඊට අමතරව IHS charges යනවා. එතකොට මේක අවුරුදු දෙකමාරකට ඒ අපි දාන ඒ කාලය අනුව ගෙවන්න ඕනේ. සාමාන්‍යයෙන් 1407ක් වගේ IHS charges යනවා. එතකොට අපි වෙනම අපි ගන්න charges ගැන කතා කරොත් අපි 600 වගේ තමයි ගන්නෙ. මොකද ඇත්තටම මේක හරියටම දාන application එකක් නෙවෙයි මේක නිකන් bridging application එකක් විදිහට තමයි use වෙන්නේ. එතකොට එහෙම තමයි වෙන්නේ. දාන ඔය ප්‍රශ්න sorry ඔය prices මේ සමහර විට අනාගතයේදී වෙනස් වෙන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන්. කරන්නේ 20 මම කියන්නේ අපේ දැනට ඔව් right. ඔව් අනාගතයේදී වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඔයා 2026 7 වෙනි මාසේ 23 වෙනිදා පස්සේ බලන ගෙනෙන්න සමහර විට අසලා තියෙන්න පුළුවන්. අලුත් අප්ඩේට් එක දැනගන්න ඕන මේ පල්ලෙහා තියෙන නම්බර් එක වර්ෂගේ නම්බර් එක ඔයගලන්ට මෙසේජ් එකක් හරි දාලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඒ ගැන කතා කරගන්න පුළුවන්. right.
මම තව පොඩ්ඩක් දෙයක් අපි කියන්න ඕනේ අපි ෆස්ට් කන්සල්ටේෂන් අපි ෆ්‍රී දෙන්නේ. අපි අපෙන් ප්‍රශ්න අහලා අපි ඒක කතා කරන්න සල්ලි ගන්නෙ නැහැ. අපි ෆස්ට් 30 මිනිත්ස් කට සාමාන්‍යයෙන් ෆස්ට් කෝල් එක ඔයාගේ ප්‍රශ්නේ කතා කරන්න අපි ඒක ෆ්‍රී දෙනවා. ෆ්‍රී කන්සල්ටේෂන් එකක්. ඒ කියන්නේ අපි අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ ඔයාට කතා කරලා ඔව් අපොයින්ට්මන්ට් එක දාගන්න ඕනේ. අපොයින්ට්මන්ට් එක බුක් කරාට ඒ කියන්නේ ඒක ෆ්‍රී අපොයින්ට්මන්ට් එකක්. එතකොට ඔයාට කිසිදු ගෙවීමක් නැහැ. ෆ්‍රී අපි කතා කරනවා. රයිට් ඒකත් ලොකු දෙයක් දිනේෂ්. අනිවාර්යයෙන් මොකද UK වල හැම එකක්ම ගත්තොත් එහෙම ඕන මේක ප්‍රයිස් ඇතරේදී ඒක අපි දන්නවා මොකද මේ ටයිම් එකට වටිනාකමක් මනුස්සයෙක්ට ලැබෙන්න ඕනේ. මනුස්සයා ඉඩියල් අචීව් කරගත්තේ ෆ්‍රී නෙමෙයිනේ. සෑහෙන වෙලා ටයිම් එක වේස්ට් කරලා වීදම් කරලා එතකොට ඒ ටයිම් එකට වටිනාකමක් තියෙනවා. ඒ අතරනුත් පළවෙනි කෝල් එක ෆ්‍රී දෙනවා කියලා කියන්නේ මේ ඇප්‍රීෂিয়েට් කරන්න ඕන වැඩක්. රයිට්. මගේ පැත්තෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේකේ තියෙන මේ ප්ලෑන් B එක මොකක්ද කියන එක. කියන්නේ ගත්තොත් එහෙම මේ අපි ඩිග්‍රී එකක් අපි ගන්න එක ශේෂ්ත්‍රයකට අදාළව. හැබැයි අපිට මේ ජොබ් එක අපි කරන්නේ වෙන සෙක්ටර් එක. එතකොට ඒකදී මේ අනාගතයේ ස්පොන්සර්ෂිප් එකක් ගන්න ගියාම ඒ කියන්නේ ස්පොන්සර්ෂිප් එකක් අරගෙන අපි වැඩ කරන්නේ වෙන එක ඩිග්‍රී එක වෙනයි ජොබ් එක වෙනයි. අනාගතයේදී ILR වලට ඒක බලපාන්න පුළුවන්ද? නෑ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ඉගෙන ගන්න එක ෆීල්ඩ් එකක්. මේ රටේ එක හොඳ දෙයක් තමයි මිනිස්සු වයසට ගිහිල්ලා හරි තමන්ගේ ෆීල්ඩ් එක මාරු කරනවා. ඒක තමන්ගේ choice එක. අපිට ඕන කාලෙක choice එක ඒක මාරු කරන්න පුළුවන් ෆීල්ඩ් එක. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ILR වලදී බලන්න ඔයා ગેප් එකක් නැතුව ඔයා හරියට දැන් ඔයා ස්කිල්ඩ් වර්කර් වීසා එකේ නම් හිටියා අවුරුදු 5. දැනට තියෙන රූල් එක අනුව අවුරුදු 5 කම්ප්ලීට් කරලා ඊට ඒක හරියට ඔයාගේ සැලරි එක පේ වෙලා තියෙනවද? ඔයා ඕවර්ස්ටේ වෙලා තියෙනවද? එතකොට ඔයා රටින් පිට ඉඳලා තියෙනවද? මේ වගේ රික්වයර්මන්ට්ස් ටිකක් තමයි ILR එකට බලන්නේ. එතකොට life in the UK ටෙස්ට් එක ඒක කරලා තියෙන්න ඕනේ. ඉංග්‍රීසි ස්කිල්ඩ් වර්කර් කෙනෙක්ට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි එක ඒගොල්ලෝ ඔල්රෙඩි දීලා එන හින්දා ඒක එක්සෙම්ප්ට් වෙනවා. ඒ ටික තියෙනවා. ඒ ටික තියෙනවා නම් ILR එකට යන්න පුළුවන්. එතකොට ඒක රික්වයර්මන්ට් එකක් වෙන්නේ නැහැ. ලයිෆ් ඉන් ද UK එක්සෑම් එක මේ මොකක්ද මේ සිටිසන්ෂිප් එකත් එක්ක අදාළ එකක් නේද? ඒක පොඩ්ඩක් මම නෑ. ILR ඇප්ලිකේෂන් එකට කලින් ඔයා life in the UK එක කරන්න ඕනේ. ඒක ඔයාට ඒක එක්ස්පයර් වෙන්නේ නැහැ. ඔයාට දැන් උනත් කරලා තියාගන්න පුළුවන්. ඕන කාලෙක කරන්න පුළුවන්. හැබැයි ඔයා ILR ඇප්ලිකේෂන් එක දාද්දි තමයි ඔයාට life in the UK ටෙස්ට් එක ඕන වෙන්නේ. රයිට්. එතකොට ඒකත් වෙනම ටෙස්ට් එකක් අපි කරන්න ඕනේ. ඒ කියන්නේ වෙනම ටෙස්ට් එක බුක් කරලා වෙනම කරන්න ඕනේ. මං හිතුවේ මේ අවුරුදු 5 ඉවරන හැටි කෙලින්ම ඇප්ලිකේෂන් එක ෆිල් කරාම ILR එක අතර හම්බ වෙනවා. නෑ එහෙම නෑ. අනික එක තමයි මෙතනදී ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි දැන් සමහරක් වෙලාවට දැන් ඔයා හිතන්නකෝ අම්මා හරි ළමයි ටිකයි UK වල ඉන්නවා. තාත්තා රටින් පිට. එහෙම නැත්නම් තාත්තා සෙපරේට් වෙලා. එහෙම වෙන්න පුළුවන්. එතකොට ළමයිට ILR ගන්න බෑ. අම්මයි තාත්තයි දෙන්නම ILR නැත්තම්. ඒක තව දෙයක්. ඒ කියන්නේ එක්ක අම්මට සෝල් රෙස්පොන්සිබිලිටි එක තියෙන්න ඕනේ ළමයිගේ. එහෙම නැත්නම් ගොඩක් අය සමහර ක්ලයන්ට්ස්ලා මට කතා කරනවා තාත්තා වෙන රටක ජොබ් එක කරනවා. තාත්තා ඩුබායි වල ජොබ් එක කරනවා. අම්මා ළමයි ටිකත් එක්ක UK වල ඉන්නවා. එතකොට ඒ කියන්නේ ILR කියන්නේ ඒ කියන්නේ රෙසිඩෙන්සි එක මෙහෙ හම්බෙන්න එතකොට ළමයෙක් කියන්නේ 18ට අඩුයිනේ. එයාගේ අයිතිය අම්මටත් අතරේ දෙන්නටම තියෙනවා. එතකොට දෙන්නටම ILR නැතුව ළමයට ඇප්ලයි කරන්න බෑ. ඒකත් රයිට්. ඕකේ. ඒකත් එක්ක තව පොඩි එකක් මේකට ඔයාලට උත්තරයක් දෙන්න පුළුවන්ද නැද්ද කියන මම දන්නේ නැහැ. මට නිකන් මේ හිතන දෙයක්. මොකද අපි මේ ටොපික් එක ගැන කලිනුත් අපි කතා කරා ඒත් ග්‍රැජුවේට් වීසා එකෙන් පස්සේ ප්ලෑන් B එකක් විදියට ආපහු ගත්තොත් එහෙම අපිට වෙන රටකට මේ මාරු වෙන්න පුළුවන්ද සාර්ථකව? ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව, නවුසීලන්තේ එහෙම නැත්නම් යුරෝප් පැත්තට ඕස්ට්‍රියාව මේ ඒ පැත්තට වගේ මාරු වෙන්න පුළුවන්ද මේ සාර්ථකව ඒ ග්‍රැජුවේෂන් එකෙන් පස්සේ? ඒ මොකක් හරි ඔප්ෂන්ස් දැනුවත්ව තියනවාද නැත්නම්? පුළුවන්. මම හිතන්නේ ඔයගොල්ලෝ පොඩ්කාස්ට් එකක් කළා ඒකට. yes අපි කරා. මට ওই ප්‍රශ්නේ වුණේ මතක නැහැ ග්‍රැජුවේෂන් එකෙන් පස්සේ එතනට මාරු වෙන්න පුළුවන්ද කියලා. ඒක ඔප්ෂන් එකක් තියෙනවා. මෙහෙමයි. එතකොට දැන් එහෙම කෙනෙක්ගේ අදහසක් තියෙනවා නම් ඒ කියන්නේ මම UK වල සෙටල් වෙන්නේ නැහැ. මම මෙහි මාස්ටර්ස් එක කරනවා නම්
ඔයාට හොඳම දේ ඔයා කැමති ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් එක අරගන්න. මොකද එතකොට ඔයාට කවුන්ට් වෙන්නේ ඔයාගේ එක්ස්පීරියන්ස් එක. ඔයා වෙන රටකට මූව් වෙනවා නම් ඔයාට පෙන්වන්න පුළුවන් මම UK වල මේ මාස්ටර් එක කම්ප්ලීට් කරලා මේ එක්ස්පීරියන්ස් එක අරගෙන තියෙනවා. එතකොට ඔයා ලංකාවට ගියත් ඒක වැදගත් වෙනවා. සහ ඔයා වෙන රටකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක තමයි ඔයාට කරන්න පුළුවන් හොඳම දේ. සහ ගොඩක් ඒ කියන්නේ ඊසි සෙටල් වෙන්න පුළුවන් තව යුරෝප් කන්ට්‍රීස් ඇත්තටම තියෙනවා. එතකොට ඒවට බලනවා නම් ඉතින් ඒ වගේ ඔප්ෂන් එකක් තමයි. රයිට්. අපිට මේ ප්‍රශ්නෙකුත් ඇවිල්ලා තියෙනවා මයික්‍රොප්ට් කියලා account එකකින් what about ILR for business founders කියලා. මම හිතා මේක පොඩ්ඩක් කතා කරන්නේද අපි ඉස්සෙල්ලා. මෙහෙමයි. නෙමෙයි. ඔව් වර්ෂ පැහැදිලි. මෙතන බිස්නස් ෆවුන්ඩර්ස් කියන්නේ මොන බිස්නස් වීසා කැටගරි එකද? ඉනෝවේටර් ෆවුන්ඩර්ද? මොකක්ද කියන එක ස්පෙસિෆික් නැහැ. ඔව්. සාමාන්‍යයෙන් ඉනෝවේටර් ෆවුන්ඩර් එක ගත්තොත් එයාට අවුරුදු 3න් ILR වලට යන්න පුළුවන්. හැබැයි එතනදී වෙනම රික්වයර්මන්ට්ස් ටිකක් තියෙනවා. උදාහරණයක් විදියට ඔයාට තියෙනවා රික්වයර්මන්ට්ස් 7ක් හෝ 6ක්. ඒකෙන් 3ක්වත් ඇට්ලිස්ට් ඔයා ෆුල්ෆිල් වෙන්න ඕනේ. එතකොට උදාහරණයක් විදියට ගත්තොත් ඔයාගේ ඒක ඉනෝවේටිව් බිස්නස් එකක් නම් ඔයාට පේටන්ට් එක තියෙනවා නම් ඒ එකක්. එතකොට ඊට අමතරව ඔයා ජොබ්ස් කීයක් ක්‍රියේට් කරලා තියෙනවද? එතකොට ඔයාගේ බිස්නස් එක ඔයා ස්කේල් කරලා තියෙනවද? ඉස්සර තිබ්බා පවුන් 50000ක් ඉන්වෙස්ට් කරන්න ඕනේ කියලා රික්වයර්මන්ට් එකක්. හැබැයි දැන් ඒක අයින් කරලා තියෙනවා. ඇත්තටම මේ ඉනෝවේටර් ෆවුන්ඩර් වීසා එකට ගොඩක් නීති අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඔපචුනිටි එක වැඩි කරලා තියෙනවා. ඒකට කැමති කෙනෙක් ඉන්නවනම් ඒකට වයබල් කෙනෙක් ඉන්නවනම් ඒකට ඇප්ලයි කරන්න. එතකොට මේ වගේ රික්වයර්මන්ට්ස් ටිකක් තියෙනවා. එතකොට ඒ ටික ෆුල්ෆිල් කරන්න ඕනේ. එතනදී ILR ඔප්ෂන් එකට යන්න. අර ජෙනරල් ඒවා ටිකට අමතරව. ඒක නම් පැහැදිලි. අපි හිතනවා ඔයාට අවශ්‍ය කරන උත්තරේ හම්බුනායි කියලා. හැබැයි ඔයාට අවශ්‍ය කරන උත්තරේ ඒක නෙමෙයි නම් තවදුරටත් ඔයාට ඒ ගැන කතා කරන්න ඕන. මේ තියෙන contact number එක වර්ෂාව contact කරගෙන අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඔයාට පළවෙනි call එක free. මේ අවසානයෙන් ඔන්න ඔයාට පුළුවන් ඔයාගේ වැඩ ටික කරගන්න. ඒක තමයි ප්‍රෝග්‍රෑම් එක පැය විනාඩි 12ක් අපි අරගෙන ආවා. සෑහෙන්න දේවල් ටිකක් අපි කතා කරා නේ තමයි. ඔව් අනිවාර්යෙන් දිනේෂ් මේ ටොපික් එක ඇතුලේ කතා කරපු දේවල් ඇත්තටම ලොකු ටිකක් අර බර කරුණු විදිහට අපිට ටිකක් බර තියලා කතා කරන්න පුළුවන් මාතෘකාවක් කතා කරේ සහ වර්ෂයකට හොඳට ඇත්තටම ප්‍රිපෙයාර් වෙලා අර දිනේෂ් කිව්වා වගේ මේ ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් එක්කම උත්තර දුන්නා. මේ thank you වර්ෂා. ඔයාට අපි ඉන්වයිට් කරලා අපේ ඉන්විටේෂන් එක ඔයා ඇක්සෙප්ට් කරලා අද මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා දැනුම බෙදාගත්තට ගොඩක් ස්තුතියි ඔයාට. ඔයාගේ කාලය කැප කරලා අද මේ වැඩෙත් එක්ක මේ විදිහට එකතු වුණාට. රයිට්. ලබන සතියේ ටොපික් එක ගැන චුට්ටක් අපි කතා කරමුද තනු? ඔව් ලබන සතියේ ගත්තොත් එහෙම මං කියනද ඔයා කියනවද? දෙන්නම කියමු ඉතින්. හරි. UK වලට ආවට පස්සේ ගොඩක් අයගේ හීනයක් තමයි මේ වාහනයක් ගන්න එක. දැන් ලංකාවේ නම් වාහන ගන්න බැරි ගානට ගිහිල්ලා තිබ්බනේ. හැබැයි මෙහි ආවම හැබැයි තමන්ගේම වාහනයක් කරගන්න අයිති කරගන්න හීනයක් දකිනවා. ඒ හීනය හැබෑ කරගන්න යද්දී ගොඩක් අය මුහුණ දෙන ප්‍රශ්න තියෙනවා. සමහර වෙලාවට ඒකේ ප්‍රොසෙස් එක දන්නේ නැහැ. සමහරවිට ස්කෑම්ස් වලට අහු වෙලා වාහනයක් හරියට චෙක් කරගන්න දන්නේ නැහැ. දැන් ලංකාවේ මයින්ඩ්සෙට් එකෙන් මෙහෙවකම ඉන්න බෑනේ. මෙහි ඊට වඩා වෙනස්. අපිට වාහනේ බලන්න කලින්ම වාහනේ අපි බලන්න යන වාහනේ මයිල්ස් කීයක් දුවලාද MOT හරියට කරලාද ඔය වගේ දේවල් බලන්න පුළුවන්. අපි ඔය හැමෝම දන්න දේවල් ටිකක් නේ ඔය කතා කරේ දිනේෂ්. හැබැයි ලබන සතිය අපි ගේනවා හොඳ රිසෝස් එකක් ඔයිට වඩා එහා ගිය දේවල් ටිකක් කතා කරන්න. එහෙම නේද? අනිවාර්යයෙන්. දැන් ඔතන මචං මේ අපි හැමෝටම වාහනයක් ගන්න ගියාම තියෙන පළවෙනි එක්ස්පීරියන්ස් එක තමයි මෙහි ඉන්න අයියා කෙනෙක්ගේ මොකක් හරි ගුණ ගොඩක් අපිට කරගහන්න එනවා. අපිට බැලුමටම පේන්නේ අඩේ මේක ලාභයි කියලා. එතකොට ඒකත් එක්කම හැබැයි පොඩ්ඩක් අපිට හොයලා බලන්න රිසෝස් ඕන තරම් තියෙනවා. රිසෝස් අපිට හොයලා බලන්න ප්‍රයිස් එක ගන්න කලින් ඒ වගේ තැන් වලින් බලලා අපි හරියට ගත්තේ නැත්නම් එහෙම ගොඩක් වෙලාට අපි ටිකක් වැඩිපුර දීලා අපිට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති අරගත්තට පස්සේ අපිට හිතන මීටර වෙන වාහනයකට ගියා නම් හොඳයි කියලා ඒ වගේ පොඩි කලකිරීමක තමයි ඉතින් එහාට එයා ඒක අරගෙන යන්නේ. ඉතින් එහෙම නොවි ඔයාට හරියන ඔය ආස කරන වෙහිකල් එක මොකද UK වල ඇවිල්ලා ඔයා ඉන්නේ ඔයා ස්ටුඩන්ට් කෙනෙක් වුණත් ඔයා ඉන්නේ මොන වීසා එකක වුණත් ඔයාට ගන්න ආස කරන වාහනේ ගන්න ආස කරන සුපර් ලක්සරි වාහනයක් ගන්නවා කියලා නේ මම කියන්නේ. සැලකිය යුතු හොඳ වාහනයක් ඔයාට පදින්න පුළුවන් මේ කිසි ප්‍රශ්නයක් නැහැ.
මේ ලංකාවට අරන් යන්න පුළුවන්ද කියලා නම් දන්නේ නැහැ. හැබැයි හොඳ වාහනයක් පදින්න හොඳට ඒක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒකෙන් තමයි අපි ලබන සතිය කතා කරන්නේ. ඒ පොඩ්කාස්ට් එකත් මිස් කරගන්න එපා කියලා තමයි අපේ යෝජනාව. මචං මේ chat එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි අර මේ එක ප්‍රශ්නයක් අපි අරගන්න ඕන නේද? මේකයි මේ මිනිස්සු ප්‍රශ්න අහන්න ඕනේ පොඩ්කාස්ට් එකට අදාළව. විරාජ් ඔයා ප්‍රශ්න අහද්දී ඔයා මේ පොඩ්කාස්ට් එකට අදාළව ඔයා ප්‍රශ්න අහන්න. මේ වෙන ප්‍රශ්න අහන්න එපා. ඒකට අපි ඒවට උත්තර දෙන්න රෑස් වෙලා ඉන්න නැහැ. කවර කවන්නේ අපි ඒකට පොඩි උත්තරයක් දීගෙන යන්නේ නේද? ඔව් අනිවාර්යෙන් දේශ ප්‍රශ්න ගන්න. Right. නැත්තම් මේ නින්ද යන හිකුත් නැහැ මනුස්සයට. Right. Mate, are there any remote job with UK based companies for people living in Sri Lanka? If so, how do you find them apart from LinkedIn and freelance platforms? Right. තනු මකරවා කියනවාද? මේකට වර්ෂයට මොනාරය දසක් තියෙනවා නම් දෙන්න පුළුවන් ආන්සර් එකක්. ඔයාගේ සබ්ජෙක්ට් එක නෙමෙයි. සාමාන්‍යයෙන් Indeed, Read ඒ වගේ ඒවයි සාමාන්‍යයෙන් ඉන්ටර්නැෂනල් ඒවා දානවා. ඒක තමයි ඉතින් මට තියෙන අයිඩියා එක. සාමාන්‍ය UK ඇතුළේ ගොඩක් වෙලාවට Indeed යනවා, My Jobs යනවා නේද? cv.uk නේද? මොකද්ද? cv.com නේ? ඔව් .com එක යනවා. සාමජම් මේ ගොඩක් අයට දැන් මෙහි UK වල කම්පැනියක් රෙජිස්ටර් කරාම අපිට එනවා සමහර ඊමේල්ස්. ඒ ඊමේල්ස් ඇවිල්ලා ඇත්තටම ඒකෙන් කියනවා ඒගොල්ලෝ ඒගොල්ලන්ට මේකේ වෙබ් එක ඩිසයින් කරන්න පුළුවන්, මෙන්න මේ වැඩේ කරන්න පුළුවන්, මෙන්න මේ වැඩේ අපිට කරන්න පුළුවන්, මෙන්න මේ ප්‍රයිස් වලට කියලා ඒගොල්ලෝ කෝඩ් කරනවා. මම ඒකෙත් පොඩි පොසිටිව් එකක් දකිනවා. ඒ වගේ කම්පැනිස් වලට චුට්ට ඔයගොල්ලන්ට අප්‍රෝච් කරන්න පුළුවන් නම් කියන්නේ සමහර වෙලාවට තියෙනවා. දැන් අපි ගත්තොත් මේ ඒරියා එකක් ගත්තොත් මේ ඒරියා එක ඇතුළේ තියෙන බිස්නස් මොනවද කියලා. දැන් ලංකාවේ ඉන්නව නම් කෙනෙක් අපි හිතමුකෝ මැන්චෙස්ටර් කියලා. මැන්චෙස්ටර් වලින් පොඩක් එළියට එන ගම්වල තියෙන බිස්නස් මොනවද? ඒගොල්ලන්ගේ ඩිජිටල් ප්‍රසන්ස් ඒ මොනවද? වෙබ්සයිට් එකක් තියෙනවද? සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් තියෙනවද? අර ඒ වගේ තියෙනවද නැද්ද කියලා පොඩක් හොයලා බලලා ඕගොල්ලන්ගේ හරි ප්‍රොෆයිල් එකකින් ඒගොල්ලන්ට මෙසේජ් එකක් දාලා බලන්න, ඒගොල්ලන්ට ප්‍රොපෝසල් එකක් යවලා බලන්න. ඒ වගේ සහ ගොඩක් UK ශ්‍රී ලංකාස්ලා ඉන්න ගෲප්ස් තියෙනවා. ඒක නිකන් අර ස්කෑම් වෙන තරමට ස්පෑම් වෙන තරමට මෙසේජ් දාන්න එපා. පොඩක් ප්‍රොෆෙෂනලි වැඩේ හැන්ඩල් කරන්න try කරන්න. එතකොට ඒගොල්ලන් අතරට ඔයාට ටික ටික යන්න පුළුවන් වේවි. සහ ඔයාගේ යාළුවෝ ඉන්නෝ නම් මෙහි ඒගොල්ලන්ගෙන් කනෙක්ට් වෙලා බලන්න සමහර ගෲප්ස් තියෙනවා. ඔයගලන්ට ජොයින් වෙන්න පුළුවන්. ඒවට පොඩ්ඩක් ජොයින් වෙලා වැඩේ කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව මේවා ඉතින් ව්‍යාපාරික රහස්. ඊට අමතරව දිනේෂ්ට කතා කරලත් හොයාගන්න පුළුවන්. ඔව්. ඒ ඔඩියන්ස් එක ටාගට් කරලා පොඩි ඇඩ්ස් එකක් ලස්සන ක්‍රියේටිව් කන්ටෙන්ට් එකක් කරන්න පුළුවන් නම් ඉඩක් තියෙයි කියලා හිතනවා. ඊට වඩා දේවල් පොඩක් පබ්ලිකලි කියන්න අමාරුයි. මේ ඔය ටික තමයි අර වර්ෂ දෙනවා වගේ ෆ්‍රී ටික. අන්තිමේ මචං ඔයාට ආන්සර් එක හම්බුනායි කියලා හිතනවා. ඉතින් මේ ප්‍රශ්න අහලා තියෙන එක මම හිතන්නේ සංජයටම විතර නෙමෙයි හැමෝටම ඒ වගේ ප්‍රශ්නයක් වැදගත් ටොපික් එක ප්‍රශ්නයක් එක නේද? අපි ඒක පොඩ්ඩක් ඉස්සරහදී වෙනවම ලියා ගන්න ඕන පොඩ්කාස්ට් එකක්. මම හිතනවා අපි ජනවරි මාසේ පළවෙනිද කරා ඒ වගේ එකක්. බිස්නස් ගැන එකක් අපි බලමු ඉස්සරහට කරන්න. රයිට්. ඔය ඩීටේල් එක අපිට කමෙන්ට්ස් කීපයක් ඇවිල්ලා තියෙනවා. Very informative session. Thanks for sharing your knowledge. And thank you Majang. Thank you for your information. Very informative. Right. ඒව නම් ඇවිල්ලා මේ වර්ෂයට කියන්නේ. හරි. මොකද මේ හොඳටම ඔයා ප්‍රිපෙයාර් වෙලා ඇවිල්ලා තිනවා මේ වැඩේට හොඳටම ෆයිට් කරන්න. මම හිතන්නේ පොඩ්කාස්ට් එක එනකොටත් වර්ෂයට තිබ්බ පොඩි චකිතයක් මොනවා අහයිද දන්නේ නැහැ. එහෙමනම් පුරා පැය එකමාරකට ආසන්න කාලයක් තිස්සේ අපි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරා. වර්ෂ ඔයාලට බොහොම ස්තුතියි. ඔයාගේ බිසි ෂෙඩියුල් එක ඇතුළේ අපිට අවස්ථාවක් දුන්නට. මට ඉන්වයිට් කරාට තනුජයටයි දිනේෂ්ටයි දෙන්නටම ගොඩක් ස්තුතියි. ඔව් මේක අන්තිම පොඩ්කාස්ට් එක නෙමෙයි අපි වත් එක කරන්න බලාපොරොත්තු වෙන. අපි ඉස්සරහට තව දේවල් අපිට කතා කරන්න අවස්ථා හම්බ වෙවි. මේක ඇතුළේ ගොඩාක් නොලෙජ් එක තියෙන දේවල් කතා කරන්න. සමහරවිට මේ කන්ටෙන්ට් එකම ආපහු කරන්න තියට තියෙනවා. මොකද දේවල් අප්ඩේට් වෙනවා. අනාගතයේදී අපි ආයෙත් හම්බෙමු මේ වගේම පොඩ්කාස්ට් එකකින්. සහ ලබන සතියේත් අපි හම්බ වෙනවා මේ වගේම පොඩ්කාස්ට් එකකින්. ඉතින් එතකන් අපි සමුගන්න යන්නේ මෙන්න මේ විදිහට.
මේ තියෙන්ටුත් එහෙනම් හැමෝටම සුබරාත්‍රියක් අපි ගිහින් එන්න ලබන බ්‍රහස්පතින්දත් හරියටම රෑ 9ට අපි අර කලින් මතක් කරපු ටොපික් එකට ගැන කතා කරන්න එනවා හැමෝම එහෙනම් ඒකටත් සෙට් වෙන්න එහෙම නේද සිටින්න සංජය විරාජ් බුදු සරණයි පාට good night එහෙනම් අපි ගිහින් එන්න අපි